අයිබෝවන් දුවේ පුතේ දෙමාපියනි අද ඔයාලට විශේෂ දවසක්. ඒ මොකද දන්නවද? ඔයාලා ඔයාලා නොහිතන පැති ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි මම කල්පනා කරන්නේ. ඒක අපි යොදා ගන්නවා සඳහන් කරනවා ළමා කුසලතා සහ ළමා ආකල්ප පිළිබඳව. තමයි මේ විදිහට අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේ ඉන්නේ මගේ නම තමයි පූජ්‍ය මාපලගම නිමලදේව ස්වාමීන් වහන්සේ. හරි. පළවෙනිම දේ අපි කතා කළ යුතු පළවෙනිම දේ. මොකද දෙමාපියොත් ඉන්න නිසා දෙමාපියොත් අහගෙන ඉන්න හින්දා මේ දේ කතා කළ යුතුයි. දරුවා හඳුනා ගැනීම. කවුද මේ දරුවා කියන්නේ? කවුද මේ දරුවා කියන්නේ? දෙමාපියන්ගෙන් අහන්නේ. මේ දරුවා කියන්නේ කවුද කියලා අහපුවාම ඒකට ඔයගලන්ට විවිධ උත්තර ඇති. අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවන් නම් මේ දරුවන්ගේ විශේෂත්වය මොකක්ද? එතකොට අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවන්. එතකොට මේ දරුවන් අපි කොහොමද බලා ගන්න ඕනේ? අපි මේ දරුවන් කොහොමද බලා ගන්න ඕනේ? දරුවන් කියන්නේ හරි මුදු මොලොක් ඒ වගේම හරි සිව්මැලි හිතක් තියෙන සහ ශරීරයක් හිමි අපි කියන්නේ මොනවද? සමනල පැටව නැත්තම් මල් වගේ දරුවෝ. ඒතකොට අපේ සමහර දෙමාපියෝ දරුවා කියන දේ අඳුරන්නේ නැතුව වගේ කටයුතු කරන අවස්ථා තියෙනවා. මොකක්ද? දරුවන්ට සමහර අවස්ථාවලදී නිසි අධ්‍යාපනය දෙන්නේ නැතුව තමන්ගේ සුඛ විහරණය නැත්නම් තමන්ගේ දේ විතරක් ඉටු කරගෙන දරුවාව අමතක කරන තත්ත්වයකටපත් වෙච්ච අවස්ථා තියෙනවා. දෙවෙනි එක දරුවට නිසි ආදරය දෙන්නේ නැතුව පවතින අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පවුලේ එක්කෙනෙක් ඉඳලා තව එක්කෙනෙක් ඉපදුනහම අම්මා තාත්තා ආදරය කරන පොඩි එක්කෙනාට. එතකොට ලොකු එක්කෙනාට ලොකු දරුවට ආදරය අඩු කරනවා. එහෙම වුණාම දරුවා මානසිකව වැටෙන අවස්ථා තියෙනවා. නංගි හරි මල්ලි හරි ගෙනාවට පස්සේ අම්මා තාත්තා මට ආදරේ නැහැ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා, වෙන අවස්ථා තියෙනවා. දරුවා යම් කිසි දෙයක් ආසාදයක් ඉල්ලපුවාම බැනලා තරවටු කරනවා. එහෙම නෙමෙයි අපි කරන්නේ. දරුවා යම් දෙයක් ඉල්ලනවා නම් මේ දේ අවශ්‍ය දෙයක්ද අනවශ්‍ය දෙයක්ද කියලා අහලා කල්පනා කරලා අනවශ්‍ය දෙයක් නම් දරුවට ආදරෙන් තේරුම් කරලා දෙන්න ඕනේ. පුතේ මේ අවස්ථාවේ මං ගවසල් නෑ රත්තරනේ මං පස්සේ වෙලාවක ආරම්භ දෙන්නම් කියලා දරුවා ෂේප් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමන් ආරම්භ දෙන්න කියන්නේ දරුවාට ආරම්භ දෙන්න අවශ්‍ය නැහැ කියලා හිතපු දේ ආරම්භ දෙන්න වෙන්නේ නැහැ. අර දරුවගේ හිත වෙදින්නේ නැහැ. මොකද දරුවෝ ආදරයට ආසයි. ආදරෙන් කතා කරනකොට ආසයි. අනේ ආදරෙන් කිව්වම
පුතේ මේ වෙලාවේ මාව අවසල්ලි නෑ. මං තියෙන වෙලාවක මං අරන් දෙන්නම් පුතේ කියලා වෙලා ෂේප් කරගත්තාම දරුවා කල්පනා කරනවා අම්මා අවසල්ලි නෑ. අම්මා සල්ලි තියෙන වෙලාවක මට මේක අරන් දෙයි කියලා. ඊට පස්සේ දරුවට වද හිංසා කරන අවස්ථා තියෙනවා අම්මලා තාත්තලා. එතකොට මූලිකවම අවුරුදු 18ට අඩු ඉගෙන ගන්න වයසේ ඉන්න සියලුම දෙනා දරුවන් කියලා නැත්නම් ළමයින් කියලා අපි හඳුන්වනවා. හරි. දරුවා යනු කියන එකේ අර්ථය විදිහට ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවෝ. හරි. දරුවා නැත්තම් තව කෙනෙකුගෙන් යැපෙන එක්කෙනා තමයි දරුවා. තව කෙනෙක්ගෙන් යැපෙන්නේ කවුද? දරුවා. ඔයාලගේ පුතාලා දුවලා යැපෙන්න කාගෙන්ද? ඔයාලගෙන්. ඒ කියන්නේ අම්මා තාත්තා කියන දෙන්න හෝ බාධ කරුවෙක් යටතේ යැපෙන කෙනා හරි යැපෙන්නා බාල වයස්කාර කෙනා දරුවා විදිහට සලකනවා. ළමා හිමිකම් ප්‍රඥාත්තියක් තියෙනවා අපේ ලංකාවේ. ඒ ළමා හිමිකම් ප්‍රඥාත්තියේ මේ දේවල් සියලු දේම සඳහන් වෙලා තියෙනවා. හරි. ඊළඟට තියෙනවා දරුවාගේ මනස. දරුවාගේ මනස මොනවා වගේද? හරි සිව්මැලි. හරි මුදු මොලක් මනසක් තියෙන්නේ. ඕනම දෙයක් ගබඩා කරගන්න පුළුවන්. ශනිකව මොලේට වැටෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ළමයින්ට අනවශ්‍ය දේවල් පෙන්වන්න, අනවශ්‍ය දේවල් පුරුදු කරන්න, අනවශ්‍ය දේවල් වලට දරුවෝ යොදවා ගන්න එපා කියලා. ඇයි ඒ? දරුවා ඉතාම ඉක්මනින් මෙහෙම කරන සැනින් මෙහෙම පේනව නේද? ඇයි පිල්ලමක් ගහන්න වෙලාවක් තියනවද? නෑනේ. ඇයි පිල්ලමක්වත් ගහ ගන්න බැරි තරම් චූටි වෙලාවකදී දරුවා දකින්න ඕනම දෙයක් ටක් ගාලා මේකට දාගන්නවා විතරක් නෙමෙයි ඒ දෙයට පුරු වෙනවා. ඒ දේ කරලා බලන්න අත්හදා බැලීම් කියන්නේ අපි. ඒ අත්හදා බැලීම් කියන தත්ත්වයටපත් වෙනවා. දරුවාට මානසික වද වේදනා ලැබෙනවා නම් දරුවා මොකද කරන්නේ? ඒතෙන් මගරින්න හරි ඉක්මනින් පෙළඹෙනවා. අම්මා තාත්තා රණ්ඩු වෙනවා නම් අම්මා තාත්තා ගහ ගන්නවා නම් අම්මා තාත්තා දරුවට වෙනස්කම් කරනවා නම් එතකොට දරුවා කල්පනා කරනවා මේ අම්මා තාත්තා මගේ අම්මා තාත්තා මට ආදරේ නැහැ. හැමදාම රණ්ඩු වෙනවා. බීගෙන වෙලා කෑ ගහනවා. ඒ වගේ දේවල් වෙනකොට දරුවා කල්පනා කරනවා මේ ඒ තත්වයෙන් එයා මිදෙන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. නැත්තම් මෙයා කල්පනා කරනවා අම්මයි තාත්තයි මේ වගේ. මමත් ලොකු වෙලා හැදෙන්න ඕනේ මේ වගේ. මමත් තාත්තා කෙනෙක් වෙච්ච දවසක බීගෙන ඇවිල්ලා රණ්ඩු වෙන්න ඕනේ, ගහ ගන්න ඕනේ, මරා ගන්න ඕනේ. හැමදාම බොන්න ඕනේ කියලා තාත්තා බීගෙනකොට එයා කල්පනා කරනවා මමත් මේ වගේ තමයි හැදෙන්න ඕනේ කියලා. ඒ සියලුම දේවල් එයා මොලේ තැම්පත් කරගෙන ඒ විදිහට තමයි එයා හැදෙන්නේ. ඒ වගේම අනිත් ළමයාට ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නවා නම් අනිත් ළමයාට කන්න මොනවද ගෙනත් දුන්නාම ගෙන දීලා අනිත් දෙවෙනි දරුවට කන්න ගෙනත් දුන්නේ නැත්තම් අහලා තියෙනව නේද? සමහර ගෙවල් වල කියනවා අම්මා අයියට විතරයි ආදරේ මට ආදරේ නෑ. ඇයි කියලා අහපුවාම අම්මා අයියට විතරයි හැමදේම ගෙනත් දෙන්නේ. මට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නෑ. හරි? සෙල්ලම් කරන්න එපා ළමයින්ගේ මනසත් එක්ක.
දරුවන්ගේ මනසත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද දරුවා ඒ දේවල් මතක තියාගෙන එයා ඒ විදිහට හැදෙනවා විතරක් නෙවෙයි. ඒ ළමයා ඒ දරුවා කවදා හෝ ඔබ වයසට කිවිට ඔබට සලකන්නේ ඒ විදිහටම තමයි. ඒ වගේ සිද්ධ වෙච්ච අවස්ථා ලංකා සමාජයේ තියෙනවා. අයිතේ දරුවන්ට මානසික වද වේදනා දෙන්න කොහෙත්ම බෑ තහනම්. හරි. ඒගොල්ලෝ මනස නිදහස්ව තියෙන්න ඕනේ. ඉගෙන ගන්න වයස. හරි. අම්මලා තාත්තලා හොඳට කල්පනාවෙන් කටයුතු කරන්න. දරුවෝ ඉන්න තැන ගහමරා ගන්න. එහෙම නැත්නම් තාත්තා බීගෙන ගෙදර එන්න උත්සාහවත් වෙන්න එපා. දඟලන්න එපා. දරුවා ඉන්න තැන සංවරව විනයගරුකව හොඳ හැසිරීමක් තියාගෙන ඉන්න. මොකද දරුවා අපි කරන හැමදේම අනුකරණය කරනවා. හා අපි වයසට ගියාම ඔබේ දරුවා ඔබට සලකන්නේ ඒ මිම්මෙම තමයි. හරි. ඊළඟට දරුවෝ ගොඩක් ඉන්න තැන්වල කැපිලි දාන්න එපා දරුවට. ඈ සමහර වෙලාවට ශ්‍රී ලංකාවේ කට්ටිය ශ්‍රී ලංකාවේ එකතු වුණාම ඔයාලට ශ්‍රී ලංකාවේ නෙමෙයි තියෙන තව අහවල් වැඩේ තියෙනවා කියලා දරුවා එතනින් මග ඇරවලා අරගෙන ගෙදර එක්කෙන්නේ නැහැ බා. එතකොට දරුවා කල්පනා කරනවා මට යාළුවෙක් එක්කවත් ශ්‍රී ලංකාවේ විදියක් නැහැ. මට ශ්‍රී ලංකාවේ අයිතියක් පාසකමක් අයිතියක් දීලා නැහැ. මගේ අම්මයි තාත්තයි හරි නපුරුයි. මගේ අම්මයි තාත්තයි මට ආදරේ නැහැ. මගේ අම්මයි තාත්තයි මම ශ්‍රී ලංකාවේ කැමති නැහැ යාළුවොත් එක්ක. හරි. ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයට ඉන්නවට කැමති නැහැ. මම ක්‍රීඩා සහතිකයක් කුසලතා සහතිකයක් ගන්නවට අම්මා කැමති නැහැ. චිත්‍රයක් ඇඳලා තරගයකට ඉදිරිපත් වෙනවට අම්මලා තාත්තලා කැමති නැහැ. එහෙම දරුවෝ හිතනවා. ඒ හින්දා දරුවන්ට ලැබෙන්න ඕනේ හැම පහසුකමම දරුවන්ට දීම ඔබේ යුතුයකම. දරුවාගේ යුතුයකම් මවගේ පියාගේ යුතුයකම් කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඉස්සරහදී කතා කරනවා. හරි. ඒ හින්දා අම්මයි තාත්තයි දෙවිවරු නැත්තම් ගෙදර බුදුන් අම්මා කියන සහ ගෙදර බුදුන් තාත්තා කියන තැන රැක ගන්න දරුවත් එක්ක යහපත්ව ජීවත් වෙන්න දරුවා හොඳ මගට යවන්න පුළුවන්. හොඳ මානසිකත්වයෙන් යුතු දරුවෙක් සමාජයේ ඉදිරිපත් කරන්න පුළුවන් එන්නේ අන්න එතකොටයි. දරුවාට ආදරය කරන ආකාරය හා දරුවගේ වර්ධන රටාව. දැන් අම්මලා තාත්තලා ඉන්නේ නැන්නේ අම්මලා තාත්තලා කොහොමද දරුවන්ට ආදරය කරන්නේ? මම අමාරුයි දාන ප්‍රශ්නයක් දෙවි. හොඳයි. මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් තියෙන සමාජ රටාව අනුව සමාජ විකෘති වෙමින් තියෙනවානේ. අමුතු රැලි නෙන්නේ. මේ රැලිත් එක්ක දරුවාව පරිසම් කරන්නනේ ඕගොල්ලෝ. මූලිකවම. දරුවෝ දෙන්නෙක් හිටියත් තුන් දෙනෙක් හිටියත් කමන්නේ තුන් දෙනාට සමව ආදරය කරන්න. එක ප්‍රමාණව ආදරය බෙදන්න. කෑමක් ගෙනත් දුන්නොත් කෑමක් ගෙනාවනම් දැන් හිතන්නකො අම්මා ගිහිල්ලා එනවා පොලේ. ගිහිල්ලා එනකොට ගේනවා රුපියල් 120ක 200ක විතර වෙන්න මුදුක්කු මල්ලා. මේ මුදුක්කු මල්ලා අරගෙන ඇවිල්ලා පවුලේ ලොකු එකාට හෝ අන්තිම එකාට දුන්නාම ඌ තනියම එක කයි සමායිට. පොඩි එකානේ. නේද? ලොකු එකත් එහෙම කරන්න පුළුවන්. දැන් ලොකු එකා එහෙම කරොත් එහෙම පොඩි උන් දෙන්න මොකද කියලා කියන්නේ? අපේ අම්මයි තාත්තා අයියට විතරයි ආදරේ අපිට ආදරේ නෑ. ඒක මොකද්ද දරුවට හිතෙන්නේ? දරුවට ලොකු දුකක් මේ මනසට වැටෙනවා. විරූපී විකෘති වෙච්ච අදහසක් වැටෙනවා. මගේ අම්මයි තාත්තයි මට ආදරේ නෑ.
මගේ අපේ අම්මයි තාත්තයි අපිට ආදරේ නෑ. ඈ ඔබ දරුවා 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාටම එකසේ ආදරය කළ යුතුයි. එහෙම වුණ නැත්නම් ඔබගේ දරුවා විනාශයටපත් වෙනවා. නැත්නම් වැරදි පාරට පෙළඹෙන එක වළක්වන්න ඔබට බෑ. දැන් ඒ මුරුක්කුම ගෙනපු මල්ල ඔබ දරුවෝ 3 දෙනාට එකසේ ආදරය කරනවා නම් දරුවන් අතර දෙන එක නෙමෙයි ඔබේ යුතුයකම. එහෙනම් මොකද්ද? ඔබ ඔබගේ දරුවට ඒ දේ නොදී මුරුක්කු මල්ල ලෙහලා පුතේ මේක ඔයාට මේ ටික ඔයාට ඊට පස්සේ අම්මට තාත්තට කොටසක් වෙන් කරගෙන ඕනනම් අන්තිම කොටස දෙන්න තියෙන කොටස මල්ලත් එක්කම දෙනවා. පුතේ මෙන්න ලොකු පුතාට මේ ටික. එතකොට දරුවෝ 3 දෙනාට සමව බෙදනවා. අම්මයි තාත්තයි සමව බෙදාගෙන තියෙනවා. එතකොට දරුවෝ කල්පනා කරනවා අපේ අම්මයි තාත්තයි අපි 3 දෙනාටම ආදරේනේ. අපි 3 දෙනාටම කොච්චර ආදරේද? අපි 3 දෙනාටම කොච්චර ආදරේද? අම්මා තාත්තා බෙදාගෙන කන්න දන්නවනේ. දැන් අපිත් හැදෙන්න ඕනේ බෙදාගෙන කන්න පුරුදු වෙන්න ඕනේ. අපිත් බෙදාගෙන කන්න ඕනේ. අපිත් බෙදාගෙන කන්න ඕනේ. ඒ වගේම අපිත් අම්මට තාත්තට ආදරෙන් ඉන්න අපේ අම්මයි තාත්තයි අපිට කොච්චර ආදරේද කියලා ඔන්න ධනාත්මක හැඟීමක් එයාට එනවා. මොකද්ද? හොඳ සිතුවිල්ලක් එයාට එනවා. දැන් ඔක ගෙනාපු මල් අරගෙන ඉවිල්ලා ලොකු පුතාට හරි පොඩි එකාට හරි දෙන්න එකෙකුට තියලා ඉවිල්ලා අම්මයි තාත්තයි කාමරෙට රින්ග ගත්තට පස්සේ ලොකු එකා හරි පොඩි එකා හරි ඔක අතට ගත්ත පොඩි කොල්ලා කෙල්ල හරි ඒක ලෙහෙලා අරගෙන කනකොට අර පොඩි උන් දෙන්න මෙහෙම කරලා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉන්නවා. එහෙම කරගෙන ඉන්නේ. අරක දිහාම බලාගෙන. අර පොඩි ලොකු මල තියෙන අතට ගත්ත එක අනිත් උන් දෙන්න 3 දෙනාට පෙන්න කනවා. ඒතොර ඒක නරක බුදුන් නේද? අපිට උගන්වලා තියෙන මොනවද? දුන් දේ සුවඳයි, කෑ දේ ගඳයි. කාපුවාම දිරවල වෙලා টয়ලට් යනකොට ගඳ සාරේ බෑ. ඒතොර දුන්නාම ඒ දුන්න දේ සුවඳව පවතිනවා. මොකද අම්මයි තාත්තයි අපි 3 දෙනාට ආදරේ අපි 3 දෙනාට සමව බෙදලා දීලා තියෙනවා. නැත්තම් තනියම කන්න පුරුදුනම ආත්මාර්ථකාමීත්වයටපත් වෙනවා. ලොකු වුණාට පස්සේ ලොකු ඉස්කෝලේකට ගිහිල්ලා හෝ කැම්පස් ගිය වෙලාවට මම අරන් ගිහිල්ලා මුල්ලකට දාලා කනවා. අනිත් උන්ට පෙන්න. ඊට පස්සේ ළමයිට කුටික් කන්න වෙනවා. මොකද කැම්පස් වල කොල්ලන්ට ඕව උස්සන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා හරි එකසේ දරුවට ආදරය කරන්න ඕනේ. ඊළඟට වැරද්දක් කරපුවාම දඬුවම් කරන්න ඕනේ නෑ කියන්නේ. නමුත් වැරද්දක් කරපුවාම ඉස්සෙල්ලා අම්මේ තාත්තයි කියන්නේ මේ තීරණය කරන්න ඕනේ. වැරද්ද දරුවා තේරුම් කරලා දෙන්න. දරුවා වැරද්ද මොකද්ද කියලා මොකද්ද වැරද්ද කියලා දරුවා දන්නේ නැහැ. එහෙනම් අපිට දරුවට වැරද්ද තේරුම් කරලා දෙන්න. කියලා දෙන්න කතා වෙලා දරුවා ළඟට අරගෙන ආදරෙන් මගේ චූටි පුතේ මගේ දුවේ මෙහෙ එන්න. ඔයා ඉතින් මේ වගේ වැරද්දක් වෙලා තියෙනවා. මේ වැරද්ද හදා ගන්න ඕන. මේ වැරද්දයි කියලා වෙන්න බෑ. ගොඩාක් ළමයි ආදරෙන් කිව්වම ආදරෙන් කියන දේ හොඳට අහනවා. මම දැකලා තියෙනවා. මොකද මම දහම් පාසල් කරනවානේ. හරි? මම පන්ති කරනවානේ. හරි? ළමයි හරිය ආසයි. මගේ චූටි පුතේ මගේ වස්තුව මගේ රත්තරන් මගේ සුදු කොල්ලා මෙහෙ එන්න කිව්වහම උඩ පැනගෙන දුවගෙන එන පොඩි උන් ඉන්නවා. උන් ආදරෙයි මොනවද? ආදරෙන් කතා කරන වචන වලට. නැත්තම් ඒ කොල්ලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? කොල්ලා කල්පනා කරනවා හිතනවා අපි වැඩි හිටියෝ වෙච්ච අපි
දරුවට ආදරේ නැහැ කියලා. අම්මා තාත්තා අපි වැඩිහිටියෝ පොඩි එකෙක් වෙච්ච ඒ දරුවට කතා කරන්න දන්නේ නැහැ කියලා ඒ දරුවා ශෝක වෙනවා. බය වෙනවා. සමහර අම්මලා ඉන්නවා හොද්දක් සුද්ධ සිංහල ගුණහප කියන අය ඉන්නවා. දරුවට. කවදාවත් අම්මේ තාත්තේ දරුවට ගුණහප නම් කියන්න එපා. ඔබ කියන එක ගුණහපේ ඒ ශනින් මෙතෙන්ට යනවා. කාගේද? දරුවගේ. ඊට පස්සේ කල්පනා කරනවා අම්මටයි තාත්තටයි ඒව වගේ වචන කියන්න හොඳ නම් ඇයි අපිට හොඳ නැද්ද? මෑතකදී එහෙම දෙයක් වුණා. අම්මයි තාත්තයි ආවා. ඇවිල්ලා දරුවට මොනවයි කන්න කතා කරලා කෙලින්ම පොඩි එකා කිව්වේ හොඳ සුද්ධ සිංහල පදයකට කියලා බෑ කියලා. ඒ පදේ මෙතන සදාචාරාත්මක නැහැ කියන්න. එහෙනම් ඒක යටපත් කරා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ හින්දා දරුවෙක් තමන් ගාව ඉන්නවා නම් දරුවෙකුට කතා කරනවා නම් දරුවෙක් සමග වාචිකව වචනයෙන් සම්බන්ධ වෙනවා නම් ඔබ කල යුතු එකම දේ කුණුහරුප අසභ්‍ය වචන, වැරදි වචන, හිත රිදෙන වචන කතා කරන්න නම් එපා. එතකොට දරුවා හිතනවා ඔබ දරුවට ආදරේ නැහැ කියලා. එතකොට දරුවා ට්‍රැක් එක පයින්නවා. මොකද ට්‍රැක් එක? අම්මයි තාත්තයි මට ආදරේ නැහැ. අම්මයි තාත්තයි මට කිසිම දෙයක් කන්න බොන්න හරියට ගෙනත් දෙන්නේ නැහැ. අම්මයි තාත්තයි මට ලෙන්ගතුව ඉන්නේ. සෙනෙහස නැහැ අම්මයි තාත්තයි. කරුණාවක් නැහැ අම්මගේ තාත්තගේ. කියලා දරුවා ඒ ට්‍රැක් එකෙන් පිට තැන ට්‍රැක් එකට පැනලා එක්ක යාළුවොත් එක්ක එක්ක තව කවුරුයි ගෑල්ලමෙක් එක්ක එක්ක තව තැනක ඇවිදින්න රස්තිය අලු ගන්න පුරු වෙන්නේ එතකොට තමයි. ඊළඟට දරුවාගේ ජීවන රටාව නෑ වර්ධන රටාව. මව් කුසට ආපු දරුවා. දරුවෙක් මව් කුසට පැමිණිච්ච දවසේ ඉඳන් පුතේ දුවේ අම්මා කොච්චර දුක් විඳිනවා කියලා ඔයාලා දන්නවද? ඔයාලා මව් කුසට ආපු දවසේ ඉඳන් අම්මයි තාත්තයි විශාල දුකක් විඳිනවා. ඔයාලව ලොකු මහත් කරන්න. බඩේදිත් ඔයාලා ලොකු වෙන්න ඕනේ. මේ මව් කුසට ආපු දවසේ මම එළියට ගන්න නැහැ නේ. හරිද? එතකොට මව් කුසට පැමිණීම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මව් කුසේ කොච්චර කාලයක් ඉන්නවද මම පුතේ වලා? 10යි? මොකක්ද මම 10යි? මාස 10යි. දසමස කුසේ තියා හැදු මගේ අම්මේ නේද? එතකොට දසමස කුසේ තියලා දසමාසයක් කුසේ තියාගෙන බර දරාගෙන ඉඳලා ඔයාලව මාස 10න් ඔයාලව එළියට බිහි කරනවා. මේ ලෝකෙට බිහි කරනවා. නේද? බිහි කළා අම්මා නිකන් ඉන්නවද? අනේ ඔබට වන හැදියන් ඔබට වන ලොකුයන් කියලා නෑ. මොකද ගන්නේ? අම්මා ඔයාලට ලේ කිරි කියලා දෙනවා. ලෝකේ මෙච්චර මැෂින් බිහි වුණා. ලෝකේ මෙච්චර තාක්ෂණික උපක්‍රම නැත්තම් උපකරණ බිහි වුණා. පරිගණකය ඊට පස්සේ අන්වීක්ෂය ඊට පස්සේ රේඩාර එක දුරකථනය රූපවාහිනිය ඊට පස්සේ වීකොට්න මැෂින් එකක් නේද? ඒ වගේ තාක්ෂණික උපකරණ ගොඩක් බිහි වුණා. තව තියෙනවා. ඒ බිහි වෙච්ච තාක්ෂණික උපකරණ එකකවත් පුළුවන්ද? හරි? නැත්තම් විද්‍යාඥයෙකුට හැකි වුණාද අම්මගේ ලේ කිරට හරවන මැෂින් එකක් හදන්න? බැලුවානේ. එතකොට ලේ කිරට ඇඟේ තියෙන ලේ කිරට හරවන්න පුළුවන් මැෂින් එක හදාගත්තේ සහ ඒ මැෂින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම එක්කෙනා ඔබ ළඟ ඉන්න ඔබේ ආදරණීය අම්මා. වෙන කාටවත් ඒක කරන්න බෑ.
තාත්තලා වෙච්ච පිරිමි ආයෙත් පුළුවන් ද ඇඟේ තියෙන ලේ ටික කිරි කරන්න? කිරි පාටපත් කරන්න? බැහැ. ඒ අසම සම සහ හරි කාටවත් බැරි වුණු එකම දේ කරන්න පුළුවන් උනේ එකම එක්කනයි. මාව කියන එක නැත්නම් අම්මා කියන මෑණියෝ කියන එක තන්තුර ලබන කෙනාට පමණයි. හරිද පුතේ? එතකොට අම්මා ලේ ටික කිරට හරවලා දීලා කන්න බොන්න දීලා ඔයාලා උස්මාත් කරනවා. පුතේ ඔයාලා බඩට මව කුසට ආපු දවසේ ඉඳලා අම්මා උස සෙරප්පු දාන්නේ උණු වතුර බොන්නේ සීතල තනි ගොඩක් සීතල වතුර බොන්නේ ඇවිදින්නේ හැමීට පරිපල් බහින්න නගින්නේ හැමීට නිදාගන්නේ බොහොම පරිස්සමෙන් ඔයාලගේ ශරීරයට මොකක් දෙයක් වෙයි කියලා. ඊට පස්සේ කෑවේ ගුණදායක කෑම විතරයි. වස කෑවේ නෑ. හරි. ඊළඟට රැලි එකක් නිින්දක් නෑ. හරිද? ඒ වගේ ගොඩාක් දුක් විඳා. හරි. ඒ දුක කියලා නිම කරන්න බෑ. තේරුණාද? එතකොට ඔයාලා එහෙම මේ ලෝකෙට දිහි වුණා. හරි. ඊළඟට ඔන්න ලදරුවිය. ලදරුවා කියන්නේ කවුද? ලදරුවා ලාමක දරුවා නැත්තම් ලපටි දරුවා. ඔයාලා එළිදාවේ මස් කැබැල්ලක් විතරයි. නේද? මස් කැබැල්ලක් විතරයි. මස් කැබැල්ලක් විතරයි ඕගොල්ලෝ. චූටි මෙච්චරද මස් කැබැල්ලක්. එච්චරවත් නෑ. නේද? එතකොට ඒ ආපු ඔයා ලදරුවා. ලදරුවා කියන්නේ කවුද? මේ ඉන්නේ. මෙතන මේ. චූටි දන ගන්න වයසේ. ඔයාලා නංගිලා මල්ලා ඉඳදිනේ. නංගිලා මල්ලා ඉඳදිනේ ඔයගොල්ලන් නේ. දකින්න ඇතිනේ. අය ලදරුවා. ලදරු කාලෙත් එච්චර දැනීමක් තේරුමක් නෑ ඔයගොල්ලන්ට. ඔහේ එහාට දන ගන්නවා මෙහාට දන ගන්නවා එහෙම කාලය ගත කළේ. නේද? එතකොටත් අම්මා තමයි ආරක්ෂා කරන්නේ. කොහේ වැටෙයිද, කොහේ පෙරලෙයිද, කොහේ හරි ඔළුව හරි කොහේ හරි යනකනේද, වද්දකනේද, එහෙම නැත්නම් ගිහිල්ලා වතුර වලකට වැටෙයිද, ඇවිද දන ගන්න ගිහිල්ලා ආල පාල් තින බඳපු නැති ලින්දකට වැටෙයිද, එහෙම නැත්නම් ඇඳේ හිටියොත් ඇඳින් බිමට වැටෙයිද කියන තැන්වල සත්තු සරපයි ඉන්නවා. කවදා එහෙම පොඩි දරුවෝ ගිරිනවා. හරි. ඒ හැම දෙයකින්ම ආරක්ෂා කරේ කවුද? අද සමහර විට ඔයා උඹ බම්බලන් කියලා සැර කරන, තරවටු කරන, අතපය උස්සන එකට කියන ඔයාගේ ආදර අම්මා. හරි. ඊට පස්සේ ළමාවිය. ළමාවිය තමයි ඔයාලා ඉස්කෝලේ ඉන්නේ. මොන්ටිසෝරි සහ ඉස්කෝලේ. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති. මොකද මේ ගාතාව? කොහෙද තියෙන්නේ? කොහෙද? ඔව් ධම්මපදයේ. ධම්මපදයේ තියෙන ගාතාවක් තමයි මේක. මේකෙන් කියවෙන්නේ මොකද්ද? අම්මයි තාත්තයි ගැන. බ්‍රහ්මාති මාතා පිතරෝ. බුදුහාමුදුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා දුටුවා මහා බ්‍රහ්මයා ගාව තියෙන ගුණ හතර මිහි පිට නැත්තම් මනුෂ්‍ය ලෝකේ නැත්තම් මේ අපේ ලෝකේ තියෙන එකම එක්කෙනාටයි. ඒ තමයි අම්මටයි තාත්තටයි. බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්ම ලෝකේ නැත්තම් මහා බබු ළඟ තියෙන ගුණ හතර තියෙන එකම මිහි පිට ඉන්න දෙන්න අම්මයි තාත්තයි. මොකක්ද ඒ ගුණ හතර?
මතක නේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බලන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මේ ගුණ හතර තියෙන එකම එක දෙන්න අම්මයි තාත්තයි මහා බ්‍රහ්මයා හැරෙන්න. මහා බඹු හැරෙන්න. ඒක තමයි කියන්නේ මහා බ්‍රහ්මාති මහතා පිටරෝ පුබ්බාචාරියාච උච්චරේ. පුබ්බ ආචාර්ය. කවුද? ඒ තුවාල අම්මයි තාත්තයි. මොකද ඒ කියන්නේ? පුබ්බ ආචාර්ය. පුබ්බාචාර්ය. පුබ්බ කියන්නේ ප්‍රථම, ආචාර්ය කියන්නේ ගුරුවරයා. පළවෙනි ගුරුවරයා කවුද? අම්මයි තාත්තයි. ඇයි හත්තලා මේ ඔයගොල්ලෝ බඩින් එළියට පස්සේ එකපාරට ඉස්කෝලේට ආවේ නෑනේ. ඈ ගෙදර ඉන්න. මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා, මේ ඉන්නේ නංගි, මේ ඉන්නේ මල්ලි. ඈ එහෙම කියලා එක එක්කෙනාව හඳුන්වා දුන්නේ කවුද? අම්මයි තාත්තයි. ඊට පස්සේ මේ තියෙන පුතේ මහපාර. මේ තියෙන පඩිපෙළ. ඈ මේ තියෙන টয়ලට් එක, වසිකිළිය. ඈ මේ තියෙන කුස්සිය. ඈ මේ බත් පිඟානේ මෙහෙමයි කන්න ඕනේ. මෙහෙමයි බොන්න ඕනේ. මෙහෙමයි පාරේ යන්න ඕනේ. ඈ මෙහෙමයි පාර පයින්න ඕනේ. මෙහෙමයි පුතේ පන්සලකට ගියාම හැසිරෙන්න ඕනේ. මේ ඉන්නේ පන්සලේ හාමුදුරුවෝ. ඈ ආදි වශයෙන් සියලු දේ තේරුම් බේරුම් කරලා කියා දුන්නේ කවුද? අම්මයි තාත්තයි. එහෙම කියලා දුන්නා නම් මෙහෙම කියලා දුන්නේ නැත්නම් මෙහෙම ඉන්න පුළුවන්ද? එහෙනම් මලට ගුටි කනවා සමාජයේ. හරි? ඒ හැමදේම කරේ කවුද? ගෙදර බුදුන් ආදරණීය අම්මයි තාත්තයි. හරි? ඉතින් ඔයාලා අම්මා තාත්තාට සලකන්න ඕනේ කොහමද එහෙනම්? අවශ්‍ය තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ යවන ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගියා ඉස්කෝලේ අදී හම්බ වෙනවා තවත් ගුරුවරු ටිකක්. දෙවන ගුරුවරු සෙට් එක. විද්‍යාපතිතුමා ප්‍රමුඛ ගුරුවරු. ඒ කියන්නේ ටීචර්ස්ලා ටික, සර්ලා ටික. හරි? එයා කියන්නේ තහන්නනේ ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොඳවා. ගුරු සිත නොරිදවා ගුරුවරයාගේ හිත කවදාවත් ඉද්දන්න හොඳ නැහැ. වේලාව නොවරදවා වේලාව පරක්කු කරන්නේ නැතුව හරියට 7:00 ඉස්කෝලේ යන්න දෙනවා නම් 7:00 කලින් ඉස්කෝලේ ඉන්න ඕනේ. 8ට පන්තියට යන්න දෙනවා නම් 8ට කලින් පන්තියේ ඉන්න ඕනේ. ඒක තමයි හැදිච්ච යහපත් දරුවෙකුගේ ගුණාංග. බැතිපෙම් උපදවා. බැතිය කියන්නේ මේ ගරු කිරීම. ගුරුවරයා පිළිබඳ ගරුසරු ඇතිව කටයුතු කරන්න ඕනේ. කවදාවත් ගුරුවරයා පාවා දෙන්න බෑ. හෙලා දකින්න බෑ. කොම් කරන්න බෑ. ගුරුවරයා තැන් තැන් වල පළ කරන්න බෑ. ඒ වගේ දේවල් සමාජයේ සිද්ධ වෙනවා දැන්. හරි? ඒවා කරනවා නම් කවදාවත් ඔයාලට අකුරක් ඉගෙනගත්ත දෙයක් පිළිහිටන්නේ නැත. ඊට පස්සේ පෙරවිය යවුන්නේ. ඔය අවුරුදු 14 15 විතර යනකොට 14න් පස්සේ පෙරවිය යවුන්නේ. එතකොට තමයි ඉතින් ඉන්න බැරුව යන්නේ මදනය යකා ගහනවා. ඈ කොල්ල කෙල්ල පස්සේ යනවා, කෙල්ල කොල්ල පස්සේ යනවා. ඈ බයික් එක කවුරුෙන් ගත්තාම බයික් එක අරගෙන ඉකිල්ලෙනවා. ඊට පස්සේ අඬු කඩා ගන්නවා. ඈ එහෙම නැත්නම් අම්මා තාත්තා යන්න කලින් කොල්ලගේ මේ ලෝකෙන් චුත වෙලා ඉවරයි. එහෙම දේවල් මේ මෑත කාලේ සිද්ධ වුණා. පෙරයෝන්විය ඔයාලගේ හොඳම කාලය එළඹෙන්නේ ඒතකොට තමයි. හරි? අවුරුදු 14 15 කියන්නේ 9 වසර 10 වසර 11 වසර. කඩයිමක් පාස් කරන් තියෙන අවස්ථාව. මොකද්ද? අපස සාමාන්‍ය පෙළ. එතකොට පුතේ පෙරයෝන්වියට එනකොටත් ඔයාලගේ අම්මලට කවුද? අර කලින් හිටෙම චූටි පුතා තමයි. චූටි දුවම තමයි. මද්දු තමයි. ලොකු දුවම තමයි, ලොකු පුතාම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? අම්මා වයසට ගියත්, දරුවා වයසට ගියත් අම්මට දරුවා එක විදිහමයි. නව යෞවනයේදී, පෙර යෞවනයේදී ඔයාලා සමාජයෙන් පරිසම් වෙන්න ඕනේ. මොකද සමාජය හරි
විකෘති සමාජයක් තියෙන්නේ. ඔයාලා වැරද්ද පොළඹව ගන්නම තමයි බලන්නේ. කුඩු ටිකක් ගහන්න, ගංජා ටිකක් ගහන්න, සුගුට්ටුවක් බොන්න, රාරක්කු ටිකක් බොන්න. ඒවට උදු කරගන්න ගොඩාක් අය බලන්න ඉන්නවා. ඒවෙන් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. හරිද? ඊළඟට යෞන් විය අවුරුදු 18න් එහා යෞන් වියේදී ඔයාලට රැකියාවක් කරගන්න පුළුවන් කාලය. අම්මා තාත්තා රැක බලා ගන්න පුළුවන් කාලය. අම්මා තාත්තට උපස්ථාන පුළුවන් කරන්න පුළුවන් කාලය. හරි? ඒවා ඒ කාලේ සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ මැදිවිය අවුරුදු 30 පෙන්නට පස්සේ දරුවෝ බැනලා කරලා දරුවෝත් හදාගෙන ඉන්න කාලය. ඊට පස්සේ වැඩිහිටි විය. මේ වැඩිහිටි කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද? හිටියා වැඩි? ඔව් ඒක තමයි මම මේ ඇහුවේ. මොකද සමාජයේ මේ වගේ එකක් හැදිලා තියෙනවා. හිටියා වැඩිහිටි කියන එකේ තේරුම විදියට. ඒ වගේ කතා නම් හදන්න එපා. සමහර ආච්චිට 100ට චමින්ද ප්‍රින්සිපල්ට පිනා කොමසයිස්ට කොමා ආදි වශයෙන් නම් හදනවනේ. පුතේ ඒවා මහා පතපතට පව්. ආත්ම ගණන් දුක් විඳින්න ආත්ම ගණන් විඳවන්න ලැබෙන සිද්ධ වෙන පව්. ඒ වගේ පාප කර්ම කරන්න එපා මගේ පුතාලා. හරිද? වැඩිහිටි කියන්නේ වැඩි විය නැත්තම් වයසෙන් මොහුකුරා ගියපු අයට තමයි වැඩිහිටි කියන්නේ. හරි? වැඩිහිටි කාලෙදී ගොඩක් දැනුම් සම්භාරයක් Taman සතු වෙලා තියෙනවා. ඒ සමාජයත් එක්ක ගැටලා ආදි වශයෙන් විශාල වූ දැනුම් සම්භාරයක් ඔයාලා සතු වෙනවා. ඔයාලා වැඩිහිටි කාලෙට වෙනකොට. දැන් ඔයාලා අම්මලා තාත්තලා ගාව තියෙනවනේ දැනුම් සම්භාරය. වෙන කාටවත් ගන්න බෑනේ මේ උපාධිය. මොකද්ද? අධ්‍යක්ෂකම් උපාධිය. ගොඩාක් අධ්‍යක්ෂකම් තියෙනවා සමාජයේ පිළිබඳව. ඔය අම්මලා තාත්තලා ගාව, සීයලා ආච්චිලා ගාව. එතකොට වයෝවෘද්ධ කියන්නේ මොකද්ද? වයෝවෘද්ධ කියන්නේ ඔයාලගේ ගෙවල් වල ඉන්නවා අවුරුදු 70 වෙනකෝ ආච්චිලා සීයලා. ඒ අය තමයි වයෝවෘද්ධ අය කියන්නේ. නැත්නම් අපේ භාෂාවෙන් කියනවා ජ්‍යෙෂ්ඨ පුරවැසි කියලා. හරි? වයසින් වැඩි පුරවැසියා. හරි? ඒ කාලේදී පොඩ ළමයි වගේ තමයි. කියන දෙයක් අහන්නේ කරන දෙයක් කියන්නේ කන්න බොන්න හොයනමයි වැඩේ ආස දේවල්. ඒ හැටි. ඔයාලා චූටි කාලේ ඔයාලා ඒ දේවල් හෙව්වනේ. ආන් ඒ වගේ තමයි ඔයාලා අම්මලා තාත්තලා වයස යනකොටත් සමහර අය හිතනවා. අම්මලා තාත්තලා ඉල්ලනවා. මට ටිකක් ගන්න දෙන්න. මට ටොපි ටිකක් ගන්න දෙන්න. මට මේ බූන්දි ටිකක් අරන් එනවා නම් හොඳයි මේ පොල් ටිකකින් එනවා නම්. කියලා ආදි වශයෙන් කියන මැහිලා ඇති. පුතේ ඉල්ලන දේවල් ප්‍රමාණයක් ඇතුව දෙන්න. මොකද ජීවත් වෙලා ඉන්නකම් ඒගොල්ලෝ සන්තෝෂෙන් ඉන්න දෙන්න. ඒ කට්ටියට මරණය පස්සේ කොච්චර දැන් අපේ සමාජයේ තියෙන මොකක්ද දන්නවද? ඉන්නකම් සලකන්නේ. මරණය පස්සේ පෙට්ටියට ලක්ෂ 2යි, හර්ස් එකට ලක්ෂයයි, වටේ මසාර සම්ද තව ලක්ෂයයි, අඬ බෙරක ගහ, මල බෙරක ගහ තමයි අවසන් කටයුතු සිදු කරන්නේ. වැඩක් නැහැ. මොකද වැඩක් නැත්තේ? ඉන්නකම් සැලකුවේ නැහනේ. ඉන්නකම් සැලකුවා බල්ලට වගේ. බල්ලෙකුට සලකනවා පූසෙකුට බල්ලෙකුට සලකනවා වගේ ඉන්නකම් සලකලා අම්මා තාත්තා පැත්තකට දාලා තියලා මරුණාට පස්සේ ජයත ජයේ අවසන් කටයුතු වල තොරන් ගහනවා. වැඩක් නැහැ. ඊට වඩා හොඳයි පුතේ. ඊට වඩා හොඳ නැද්ද? මගේ පුතාලා අම්මට තාත්තටයි වයස ගියාම හොඳට සලකලා බේත් ඒ තරම් දීලා උපස්ථාන කරලා නාවල කවල වෙලා මරණාට පස්සේ රුපියල් 2500 ලෑලි පෙට්ටියක මේ කාඩ්බෝඩ් පෙට්ටියක දාලා වෙලා වැල්ලුවත් පවුනේ. සමාජයෙන් උනත් යහපත් පැත්තට කතා කරනවා. අර දරුවා
අම්මා තාත්තා ඉන්නකම් අම්මා තාත්තට වන වගේ ආරක්ෂා කළා අම්මා තාත්තව බලාගත්තා බේතේ දුන්නා ජීවිතේ බේරගන්න උත්සාහ කළා ඒ හැමදේම කළා කියලා සමාජය පුරා කතා වෙනවා ඒ තත්ත්වෙ තමයි අපි හැදෙන්න ඕනේ ඉන්නකම් සලකන්න මරණයට පස්සේ අවසන් කටයුතු කාටවත් නොකිය පවුලේ අය එක්ක වටපිටේ ඉන්න 3-4 දෙනෙක් එකතු වෙලා එක්ක හරි කමන්නේ අරගෙන ගිහිල්ලා ආදාහනකාරයට බාර දීලා ඒ වැටි කරත් පාඩු නෑ පවු නෑ ඒකම තමයි යුතුයකම් හරි ඊට මරණය පුතේ මරණය කියන්නේ මොකද්ද උප්පත්ති ආසහේ වේදං මරණං ආගතං සදා තව දෙයක් කියන්න තියෙනවා බ්‍රහ්මාති මාතා පිතෝ ගාතාවේ මැද හරියේ තුන්වෙනි පදය ආහුනේයාච පුත්තාන ඔක තමයි මේ සමාජයේ වෙන්නේම නැත්තේ මොකද්ද මේ දැන් මට කියන්නේ මේ දේ මේ අම්මලා තාත්තලාත් එක්ක අහන්නේ දැන් ඔබේ අම්මයි තාත්තයි ඉන්නවා කියලා හිතන්න මේ ගමේ ඉන්නවා මේ පාසල අයිති ගමේ ඉන්නවා එතකොට ඔබ ඉන්නවා තව කොහේ හරි අනුරාධපුරේ හරි පොළොන්නරුවේ හරි එතකොට මෙහි ඉන්න අම්මයි තාත්තයි ඔයාලව බලන්න දුවලා පුතාලා ටික බලන්න අනුරාධපුරේ පොළොන්නරුවේ යන්න ඕනේද එහෙම නැත්නම් දුවලා පුතාලා ටික අනුරාධපුරේ පොළොන්නරුවේ ඉඳන් අම්මා ඉන්න ගමට ඇවිල්ලා අම්මා ඔබ බලන්නද ඕනේ ආහුනේ යාච කියන එකේ තේරුම තමයි මව්පිය කොතන හිටියත් දරුවෝ මව්පියන්ට වඩා දුර ඈතක හිටියත් මව්පිය නෙමේ දරුවෝ බලන්න යන්න ඕනේ දරුවෝ තමයි මව්පිය බලන්න යන්න ඕනේ ආහුනේ යාච කියන්නේ කොච්චර දුර හිටියත් තමන්ගේ දරුවෝ දෙමව්පිය ගාවට ඇවිල්ලා කවල පොවල නාවල උපස්ථාන කරලා අලුත් ඇඳුම් අඳලා සතුටින් තියලා තමයි මේ දේවල් සිද්ධ කරන්න ඕනේ ඒක තමයි ආහුනේ යාච පුත්තානං කියන එකේ තේරුම හරි පජාය අනුකම්පකාති දරුවෙකුට හදිස්සි අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට හදිස්සියක් කළා අල්ලපු ගෙදර දැන් තියලා යන්න පුළුවන්ද මහා ශෝක ජනක නැත්තම් මහා මේ කාලකන්ණි සමාජයක් කියලා මේක සමාජය මොකද අම්මට තාත්තට හදිස්සියක් කළා දරුවව අල්ලපු ගෙදර තියලා යන්න බෑ එක්ක දරුවා විනාශ වෙනවා එහෙම නැත්නම් දරුවාගේ ජීවිතේ විනාශ වෙනවා දෙකෙන් එකක් වෙනවා හරි එහෙම නෙමෙයි ඉස්සර අම්මටයි තාත්තටයි හදිස්සියක් වෙච්ච වෙලාවට අල්ලපු ගෙදර නවත්තලා මාසයක් වුණත් පිට ගිහිලා ඉඳලා එන්න පුළුවන් අල්ලපු ගෙදර දෙන්න තුන් දෙනා අර දරුපැටිය මලක් වගේ ඇහැක් වගේ බලා ගන්නවා එහෙම සමාජයක් දැන් නැහැ එතකොට අතේ සල්ලි නැතත් මොන කරදරයක වැටුණත් හිරේ විලංගු වැටුණත් අපිව ආරක්ෂා කරන අපිව බේරා ගන්න එකම එක්කෙනා දෙන්න කවුද අම්මයි තාත්තයි අතේ සල්ලි නැති වුණත් අම්මයි තාත්තයි මගේ පුතේ කියලා ළඟට එනවා අනිත් අය මොකද ගන්නෙ පිටාය සල්ලි තියෙනකන් ළඟ ඉඳී සල්ලි නැති වෙච්ච ගමන් බෝගේ හිඟන්නේ නැහැ ඔබෙන් අපිට වැඩි වැඩක් නැහැ කියලා මගහැරලා යනවා නේද හරි ඊළඟ මරණය ගැන උප්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වියේසති ඉපදුනොත් පුතේ මරණය උරුමයි අපි ඉපදුන හින්දානේ මෙච්චර දුක් විඳින්නේ නේද ඉපදුන නැත්තම් දුක් විඳින්නේ නැහනේ එහෙනම් ඉපදීම දුකක් නම් මේ ඉපදිච්ච හින්දා අපි උරුම කරගෙන යනවා එක දෙයක් අපි බූදලේ නැත්තම් දෑවැද්ද විදිහට අරන් යනවා එක දෙයක් ඒ තමයි මරණය උප්පත්තිය සහේ වේදං ඉපදුණු සියලු දෙනාම මරණං ආගතං සදා මරණය උරුමයක් නැත්තම් මේ බූදලයක් විදිහට අරගෙන එනවා උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං මරණය නම් වූ ධර්මතාවයට අපි සියලු දෙනාම දක්විය යුතුයි ඕකාසං වදකෝ විය ඒසති අපිට නොපෙනෙන්න අපේ පිටිපස්සේ ඉන්න වදකේ කඩුවක් අරගෙන
ඒ කඩුව වනන දවසට අපිට යන්නම වෙනවා. කොහොමද මැරෙන්නේ? මැරෙන විදිහ අපි දන්නවද? නෑ. ඒතකොට පුතේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් අපි මරණයට පත් වෙන දවස වෙනකන් අපේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕනේ. සංවරකම තියෙන්න ඕනේ. කීකරුකම තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. කරුණාව තියෙන්න ඕනේ. මෛත්‍රිය තියෙන්න ඕනේ. උපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඊට අපිට මොනවද? සමාජයේ හැදියාව තියෙන්න ඕනේ. සහෝදරකම තියෙන්න ඕනේ. අම්මා තාත්තා සලකන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ආදී සියලු දේ කැටි කරගෙන තමයි අපි මරණය දක්වා යන්නේ. මරණ දවසට අපි හොඳ තැනක උපදින්න නම් හොඳ දේවල් කරන්න ඕනේ. යහපත් දේවල් කරන්න ඕනේ. නැත්නම් අපිට මතු ආත්ම භාවයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. නේද පුතේ? අපාය යන්නේ කැමතිද? නෑනේ. එහෙනම් පින් කරන්න ඕනේ. හරි අම්මට තාත්තට වඳින්න ඕනේ. අම්මා තාත්තට ආදරෙන් කතා කරන්න ඕනේ. අම්මා තාත්තා ආදරෙන් බලා ගන්න ඕනේ. අම්මා තාත්තා උයන පිහන වෙලාවට වැත්ත පිටි වැඩක් කරනකොට උදව් කරන්න ඕනේ. හරි. හැබැයි ඉතින් ඔයාලා පිහි අරගෙන ගිහිල්ලා මේක ගස් කපන්න හරි මේ කරන්න ගිහිල්ලා පන්තිතංගම් කරන්න ගිහිල්ලා අතපය කපා ගන්න එපා. හරි. එහෙම අවස්ථා තියෙනවා. හරි. හරිද පුතේ? එතකොට මරණය ගැන වැඩි විස්තර කියන්න බෑ. ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. මරණය පිළිබඳ පැත්ත. අපේ ශරීරයේ ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරයෙන් හරි ආපෝ ධාතු සහ වායෝ ධාතු අයින් වෙනවා. හරිද? ඒක තමයි නර්ම කියන්නේ. හැබැයි මේක දෙයක් තියෙනවා. අපි මරනකොට අපි කරපු හොඳ හෝ නරක පෙන්눔 කරනවා අපිට. ඔබ මේවා කරලා තියෙනවා. මේවා කරලා තියෙනවා. මෙන්න මේවා කියලා තියෙනවා. මේ අනුව තමයි ඔයාලට ඊළඟ භවයේ ලැබෙන්නේ කියලා ඔය පෙන්눔 කරනවා. පෙන්눔 කරනකොට නරක දෙයක් පෙනි උස්ම ගියොත් එහෙම මගේ පුතාලට ඉන්න වෙන්නේ කොහෙද? අපායේ. යහපත් වැඩ කළා. පින් කටයුතු සිද්ධ කළා. කුසල් කළා. අම්මා තාත්තා ආදරෙන් බලාගෙන අම්මා තාත්තා සලකලා සහෝදරකමින් ඉඳලා කනබන දේ බෙදා හදාගෙන කාලා යහපත්ව ජීවත් වුණොත් යන්න දැන් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. නේද? දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝකය සහ මේ අපි ඉන්න මනුස්ස ලෝකය. අකුසල කළා, පව් වැඩ කළා, සමාජයේ හිරිහැර වෙන ජීවත් වෙලා, සද්ධාාවක් නැතුව අම්මා තාත්තට ගහලා බැනලා, සැර කළා, අම්මා තාත්තට දුක් දීලා, ඊට පස්සේ මහා සංඝරත්නයට නිඳා කළා, අපහාස කළා. වාගේ ඒ සියලුම විදිහේ වැරදි පැත්තට යන සියලුම වැරදි කරලා මේ මරණොත් එහෙම අපිට කොහෙද යන්න පුළුවන්? සතර පාය තමයි. සතර පාය කොටස් වලට කරනාම පුතේ 136 තැනක් තියෙනවා යන්න. ඒක වැරදි කරලා යන්න තියෙන තැන වැඩි ඈ. ඒ හින්දා පොඩ්ඩක් කල්පනාවේ. හරිද? හරි. ඊළඟට යහපත් ජීවන රටාව. උදේ 10 වසර ධර්මදින නැත උස. පොදු කියන්න එපා. පව් සිද්ධ වෙනවා. ඇයි ධර්මදින නැත්තේ? උදේ ධර්ම ඒතෝ රැට එහෙම බෑ පුතේ. උදේටයි හවසටයි ධර්මදින්න ඕනේ. ඔයාලගේ දත් ටික පරිස්සම් කරගන්න නැත්නම් අවුරුදු 25 30ක් යනකොට ඔක හැලෙනවා දත් නැතුව තමයි කතා කරන්න වෙන්නේ. කියන වචන පිට වෙන්නේ නැහැ. නේද? ඔයාලගේ දත් පොඩි කාලේ එනවා ආපු දත් ටික හැලෙනවා. හැල්ලා වෙලා එනවා ඊට පස්සේ කිරි දත් කියලා. ඔය කිරි දත් ටික හැලෙනවා. කිරි දත් ටික හැලෙනවා පස්සේ ස්ථිරව පිහිටන දත් ටික එනවා. ඔය දත් ටික ආවට පස්සේ ඔයාලා දත් ටික මදින්න ඕනේ උදේටයි හවසටයි. විදුලි මහේ තුවාල ඇති වෙනවා. මැලියම් බෙදුනහම දත් විකෘති වෙනවා. දත් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මේ පණුව හැදෙනවා. හැදිලා වෙලා ඔක දත දිල්ලා ගැලවිලා කැලි කැලි වලට යන අවස්ථා තියෙනවා. නැත්තම් දත ඇතුලෙන් ඔක්කොම පණුව කාලා ඔයාලට කැක්කම හැදෙනවා. කඩේ දත් ටික සවුත් වෙනවා. hina වෙන්න පුළුවන්ද? බෑ.
hina වෙන්නවත් බෑ. උදේ හවස උදේ නැගිට්ටට පස්සේ දත් මැදන මුණ හේතුවා. රැට නිදා ගන්න කලින් දත් මැදන මුණ හේතුවා. ඔය ක්‍රියාවලිය සිද්ධ වුනේ නැත්නම් ඔයාලගේ දත් ටික ඔයාලට නැති වේවි. හරිද? දත් නැතුව නම් ජීවත් වෙන්න බෑ. hina වෙන්න බෑ. කන දෙක කපන්න බෑ. ඔයාලා ආච්චිලා සිය වෙනවනේ දත් නැතුව මිදින දුක. බුලත් විතේ හිටන් කොටලන කන්නේ නේද? ඒ දත්තට වල වැටෙන්න එපා. දත් වල තව ලෙඩ වර්ග තියෙනවා. විදුලි මස් වර්ග ළඟින් යන මිනිහා කතා කරන්න පුළුවන්ද? බෑ ගඳ එනවා. මේ හින්දා තමයි දත් මදින්න කියන්නේ. කට කියන තැන විශාල විස බීජ ගොඩක් එනවා. ගොඩක් තියෙනවා. ඒ කෙලවල තියෙන විස බීජ. නේද? එහෙනම් උදේට හවසට අනිවාර්යෙන් දත් මදින්න ඕනේ. දන්ත සෞඛ්‍යය. හරි? ආවෙ පේනවද? දත් දොස්තර ගාවට ගිහලා චෙක් කරනවා මේ. දෙවෙනි කොට එකේ. මේ වගේ උලකින් අර සවුත් වෙච්ච දත හාරනවා. කොච්චර වේදනාවක්ද? නේද? ඒවා හිතන්න. මොකද සෞඛ්‍යය. ඒ දරුවන්ට වැළඳෙන ලෙඩ රෝග ආහාර හා වැරදි ජීවන රටාව නිසා වැළඳෙන ලෙඩ රෝග තියෙනවා. මොකද්ද? ඒවා අවම කරගන්න ක්‍රම වේද තියෙනවා. ව්‍යායාම කරන්න ඕනේ. උදේට විනාඩි 5ක විතර දුවන්න ඕනේ. ව්‍යායාම කරන්න ඕනේ. ගේ ඇතුලේ හරි කමන්නේ නැහැ. ධනේෂ් නවනව ව්‍යායාම කරන කමේ තියෙනවානේ. ඒ විදිහට ව්‍යායාම කරලා තමන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගන්න ඕනේ. නැත්තම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්, ප්‍රෙෂර් හැදෙන්න පුළුවන්, දියවැඩිය හැදෙන්න පුළුවන්. තව තියෙනවා. හරි? ඊට පස්සේ ආහාර වේල සමබර වෙන්න ඕනේ. නැත්තම් වංගල්සයක් වගේ කොටක් ගහපු බත් එකේ මස් කැලි 10ක් 15ක් බිත්තර කිරි දෙක තුනක් එහෙමද? නෑ. සම්බර වෙන්න ඕනේ ආහාර වේල. ඊළඟට ක්‍රීඩාවල වැඩගත්කම. ළමයි වුණාම හැම වෙලේම පුළුවන් හැම වෙලේම ක්‍රීඩා කරන්න ඕනේ. ඒ කියලා ක්‍රීඩාවටම ගිහිල්ලා බෑ. පාඩම් කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, විභාග පාස් කරන්න ඕනේ. ඒ දේවල් කරන අතරතුර සෙල්ලම් කරන්නත් ඕනේ. සෙල්ලම් කරේ නැත්නම් අපේ ජීවන රටාව හරියට පවත්වා ගන්න බෑ. සහ ලෙඩ රෝග වැඩි වෙනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න බෑ. සමහර ළමයි ඉන්නවා සෙල්ලම් කරන්න යන්න ආවම දෙන්නෙම නෑ යන්න. ඔහිටු. කොහොමද කියලා අහලා සැර කරනවා. එහෙම කරන්න එපා අම්මේ තාත්තේ. දරුවට විනාඩි 20ක් හරි පැය භාගයක හරි උපරිම මේ සෙල්ලම් කරන් දෙන්න. පැය භාගයකට වඩා වැඩි නම් වඩා හොඳයි. සෙල්ලම් කරන් දෙන්න. සෙල්ලම් කරන් දුන්නාම තමයි දරුවගේ යහපත් ජීවන රටාවක් හැදෙන්නේ. කාර්යක්ෂම වෙන්න දරුවා ඒක නෙමෙයි. කඩිසර වෙන්නේ. ඒ වගේම ලේ ගමනාගමේ හරියට සිද්ධ වෙන්න පටන් ගන්න. එතකොට මොලේ වර්ධනය සිද්ධ වෙන්නේ. මේක ගොඩක් දේවල් වලට ක්‍රීඩාව සම්බන්ධයි. එහෙනම් ක්‍රීඩා කරන්න අවශ්‍ය අවස්ථාව හා පහසුකම් සලසන දරුවා වෙනුවෙන් දරුවට ආදරේ වෙනවා. හරි? හරි. සම්බර ආහාර වේලා. මේකේ පෙන්වන පුතේ කොටස් තුනකට පිඟාන. මොකද මේ කොටස් තුන? ප්‍රෝටීන් සහිත ආහාර, පිෂ්ඨේ සහිත ආහාර, එළවලු හා පලා. ප්‍රෝටීන් සහිත ආහාර මොනවාද? මස් මාළු, බිත්තර, පරිප්පු, ඒ දේවල්. ඒක පිෂ්ඨේ සහිත ආහාර, බත්, මඤ්ඤොක්කා, ඔය අල වර්ග ඒවා. ඊට පස්සේ එළවලු හා පලා වලට ඔය මුකුණු වෙන්න, කොටුකල ආදී කොළ වර්ග. මේව තමයි අපි සම්බර ආහාර වේලා සපයා ගත යුත්තේ. මේක වෙනස් විදියකට ආහාර ගන්නවා නම් ලෙඩ රෝග බහුලයි. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. කොලෙස්ටරෝල් කියන එක හැදෙනවා තෙල් වැඩියෙන් කාපුවාම. හරි? මොනේ කුරුලා එනවා. මොන වුණාද? තෙල් වැඩියෙන් කාපුවාම, සැර වැඩියෙන් කාපුවාම. ඊළඟට අධිරුධ පීඩනය කියන්නේ අපි කියන්නේ ප්‍රෙෂර් කියලා. ප්‍රෙෂර් වෙනවා ලුණු වැඩියෙන් කැවුනහම. ඊළඟට දියවැඩිය වැහෙනවා සීනි ಜಾති පැනලා වැඩියෙන් කැවුනහම. පරිසම් වෙන්න ඕනේ කාලේ. පරිසම් වෙන්නේ නැත්නම් වයස ගියාම බේත් තෝගයක් බීගෙන පැත්තකට දාලා ඉන්න මේ. හරිද? හරිද මගේ පුතේද?
ප්‍රෝටීන් සහිත ආහාර. අපේ ශරීරයට අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. ප්‍රෝටීන් නැතුව අපේ ජීවිතේ පවත්වාගෙන යන්න අමාරුයි. එතකොට කිරි සහිත නිෂ්පාදන, මස් සහිත නිෂ්පාදන, කව්පි, මුං ඇට, පරිප්පු සහ මාළු වලත් තියෙනවා ප්‍රෝටීන්. මේ තියෙන බිත්තර, සෝයා ඇට වලත් තියෙනවා ප්‍රෝටීන්. කරවල වලත් ප්‍රෝටීන් තියෙනවා. හරිද? ප්‍රෝටීන් සහිත ආහාර එකතු කර ගන්න ඕනේ මොකේදද? තමන්ගේ ආහාර වේලට. හරි. පිෂ්ඨය සහිත ආහාර. ඔයාලා අස ගොඩක් දේවල් මෙතන තියෙනවා මට බෙදෙන්නේ නේද? අල, potatoes, palm bread, cereal කියන්නේ චොකෝස් ඒ වගේ දේවල් තියෙනවා. pasta කියන්නේ මොනවද? මැකරෝනි කියලා ඔයගොල්ලෝ කන්නේ. ඊට පස්සේ බාත් මේ cereal එකේම පිෂ්ඨය තියෙනවා. පිෂ්ඨය නම් වැඩි කරගන්න එපා. පිටි සහිත ආහාර වැඩි ගත්තොත් පුතේ අසාමාන්‍ය ලෙස මහත් වෙනවා. මහත් වෙනවා හා සමානව දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිරෝධක පීඩන නැත්නම් ප්‍රෙෂර් කියන තුනම හැදෙන්න අවස්ථාව තියෙනවා. හරි? හරිද? ඊළඟට අක්මාව ආමාශයට බලපානවා පාන් හරි මෙහෙ. වැඩිපුර ගත්තාම. හරිද? ඊට පස්සේ එළවලු. අස්ථි හා දත් පටකවල මනා වර්ධනය සඳහා පැවැත්මටත් ඒ කියන්නේ අස්ථි වල අපි මේ ඇඟේ තියෙන මේ තියෙන අස්ථි. මේ අස්ථි වලට හා මේ දත් වලට හා ඒ දත් වල පටක වලට ඇඟේ තියෙන පටක වල වර්ධනය නැත්තම් වැඩිම සඳහා සහ ඒ දේවල් යහපත් විදිහට පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා එළවලු සහ පලා වර්ග වල තියෙන විටමින් C. එතකොට තුවාල සුව කර ගන්නට ඇතුළු ප්‍රතිශක්තිය ගන්න පද්ධතියේ ක්‍රියාකාරීව පවත්වා ගන්නට විටමින් C අවශ්‍යයි. ගෙවීගේ ශෛල වල පටක අලුත් වැඩියා කරන්නත් විටමින් C ඕනේ. යකඩ අවශ්‍යතාවය වැඩි කර ගැනීමටත් විටමින් C අත්‍යවශ්‍යයි. නේද? විටමින් C බහුල ආහාර මොනවද? නෙල්ලි, කජු පුහුලන් වල තියෙනවා. peer, අවුපතේ දොඩම්, නාරං, දෙහි, පැපොල්, කාමරංගා, බිලින් ඇතුළු ඇඹුල් පළතුරු වර්ග වල තියෙනවා විටමින් C. කොළ වර්ග වල මොනවද තියෙන්නේ? කංකුම් වල තියෙනවා. කංකුම් කොළ ඊට පස්සේ මුරුංගා කොළ, කටු මුරුංගා, ගෝවා, රාබු කොළ, තම්පල, කුඩු කොළ වැනි පලා වර්ග වල තියෙනවා. තක්කාලි සහ අම්මිරිස් වලත් විටමින් C තියෙනවා. හරිද පුතේ? ඔය තියෙන්නේ. ෂා ලස්සන ෆොටෝ එකක් නේද? දැක්කම ආසයිනේ කන්න හිතෙනවානේ. මේවා තමයි නැවුම් එළවලු කියන්නේ. ඔය කොළ වේලිච්ච, අල වේලිච්ච ඒවැ ගුණයක් නෑ පුතේ. නැවුම් එළවලු ගන්න ඕනේ. නැවුම් එළවලු වල තමයි ෆ්‍රෙෂ් පිට ගන්නවා කියන්නේ අපි. ෆ්‍රෙෂ් එළවලු, ෆ්‍රෙෂ් වෙජිටබල්ස් කියනවා නේද? ඒ තමයි අපිට ගුණදායක දේවල්. ඔය දැන් ඔය මේ තක්කලියම අමුයෙන් කනවා නම්, කැරට් අමුයෙන් කනවා නම්, ඊට පස්සේ ගෝවා, බෝංචි, මෑකරල් ඒ වගේ දේවල් අපිට අමුයෙන් කන තරමට, පිපිඤ්ඤාම අමුයෙන් කන තරමට අපිට ගුණදායක වැඩි. හරි? හරි. මතකයේ අඩුවීමට හේතු. මේක පොඩ්ඩක් මම ඉස්සෙල්ලා කියලා දුන්නා. දරුවන් මානසිකව බිඳ වැටෙන්නේ ඇයි කියලා. ළමයි උදව් ඉල්ලනවනේ. අර මං කිව්වේ ගෙදර ළමයි තුන් දෙනෙක් ඉන්නවා එක දරුවෙකුට ආදරය කරනවා අනිත් ළමයි දෙන්නා ආදරේ නැහැ. එතකොට ළමයා මානසිකව වැටෙනවා. මගේ අම්මයි තාත්තයි මට ආදරේ නැහැ. එතකොට දරුවගේ මතක ශක්තිය අඩු වෙනවා. මතකය දුර්වල වෙන්න ගන්නවා. මොකද එයා මානසික පීඩනයටපත් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඉස්කෝලේදීත් වගේ දේවල් වෙනවා. යාළුවෝ එකතු වෙලා මෙයාව පල් කරනවා, කොන් කරනවා, එක එක පද හදනවා. විහිළුවට සමාජයට ලක් කරනවා. එතකොට දරුවා කල්පනා කරනවා මේ යාළුවෝ මට කැමති නෑ. මට ආදරේ නෑ. මට එකට වෙලා ඉන්න කැමති නෑ. එතකොට එයා ඉස්කෝලේදී මානසික වැටෙනවා. වැටුණාට පස්සේ එයාගේ මතක ශක්තිය අඩු වෙනවා. හරි? ඊට පස්සේ තරවටු කරනකොට සැර කරනකොට ක්‍රමවේදයක් ඇතුව කරගන්න ඕනේ ඒක. මම අර ඉස්සෙල්ලා කිව්වේ මුලින්ම අම්මයි තාත්තා එකතු වෙලා දරුවට අවවාද කරන්න ඕනේ. පුතේ මේ වගේ වැරදි වෙලා තියෙනවා. ඔයාලා තියෙන ඒවා හදා ගන්න ඕනේ. ඒව ආයෙ වෙන්න බෑ කියලා ඒක තේරුම් කරලා දුන්නාම ඒ දරුවෝ හදා ගන්න අවස්ථා තියෙනවා. දෙවෙනි පාරත් කියන්න ඕනේ. තුන්වෙනි පාරත් කියලා තමයි දරුවත් තරවටු කරන්න ඕනේ. නැත්නම් එකපාරම වැරද්ද දැක්ක ගමන්
කාමරයක දාගෙන තරුවට කරගෙන ගහන්න වයින්න ගියාම දරුවගේ මානසිකත්වය බිඳ වැටෙනවා. මේ මොන කරදරයක්ද මට නම් මේ වද වේදනා විඳලා ඇති වෙලා තියෙන කියලා දරුවා හිතනවා. ඒක දරුවා මානසික වටනහම දරුවගේ මතක ශක්තිය අඩු වෙනවා. මොකද දරුවා කම්පණයටපත් වෙනවා. ඒ හින්දා. හරි. ඊළඟට සමාජයේ සිදුවෙන වැරදි වලින් මොකද්ද? ආහාර වලින් සිද්ධ වෙනවා. රයිස් කොත්තු වගේ ආහාර මාළු පාන් එළවලු ෂෝටිස් කියන්නේ ඒව දුන්නාම දරුවගේ මානසික මට්ටම නැත්නම් මතක ශක්තිය අඩු වීමට හේතුවක් වෙනවා. ඊට පස්සේ රූපවාහිනිය බල දිගටම නරඹන දරුවාට මානසික පීඩනයක් ඇති වෙනවා. ඒවා එක රූප රාම දැක්කම ඒ ගැනම කල්පනා කරන අවස්ථා තියෙනවා දරුවෝ. ඊළඟට ජංගම දුරකථන වල ක්‍රීඩා හින්දා දරුවා මානසික වැටෙන්න පුළුවන්. දරුවගේ අපේ මතක ශක්තිය පුතේ වැරෙන්නේ කොයිද? මේ ටිකේ. හරි. එතකොට මේ ටිකේ තියෙන ස්නායු මැරෙන්න විනාශ වෙන්න හේතු වෙනවා. මේ වගේ කම්පියුටර් නැත්තම් හෑන්ඩ් ෆෝන් වලින් ගහන ෆ්‍රී ෆයර් PUBG වගේ ගේම් හින්දා. හරි. ඊට පස්සේ ෆෝන් එක නැතුවම බෑ. ෆෝන් එකත් ආපහු අම්මලා ගත්තාම අම්මලාත් එක වලි. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ හිතන්න නැති කර ගන්න හදන ළමයි ඉන්නවා. ඒ වගේ දේවල් වුණා. හරි. ඒ පත්තතර ඔයාලපත් වෙන්න එපා. හරිද? දරුවා තුළ තිබෙ යුතු ධනාත්මක ආකල්ප. සමහර අම්මලා ඉන්නවා දරුවා කතික තරංගයකට යනකොට, චිත්‍ර තරංගයකට යනකොට, විශේෂයෙන්ම චිත්‍ර තරංග වලට යනකොට අම්මේ තාත්තේ මට චිත්‍රයක් අරින්න තියෙනවා පාට පෙට්ටියක් අරන් දෙනවද? ඊට පස්සේ නැති ප්‍රශ්න දානවා. ඔබට මොකද පාට පෙට්ටි එක කරන් දුන්නා අවුරුද්ද මොනම ඒක තියාගන්න දැනගන්න ඕනේ. දරුවෝ කියන්නේ මෙහෙමයි. දරුවෝ කියන්නේ චිත්‍රපටයක් අහුණාම පාට පෙට්ටියක් අහුණාම ඇඳලා ඒවා විනාශ කරන බව ඇත්ත. නමුත් ඒ තුලින් තමයි දරුවගේ ධනාත්මක ආකල්පය හැදෙන්නේ. හරි? දරුවෝ චිත්‍ර තරංග වලට ගිහිල්ලා තෑග්ගක් සාතිකයක් ගන්නවා කියන්නේ දරුවගේ මානසිකත්වයේ සන්තෝෂ වීම. දරුවා හරි සන්තෝෂයි, හරි ආසයි සහතිකයක් තමන්ගේ අතට ලැබෙනකොට. චිත්‍රයක් ඇඳලා ඒක ගිහලා ඒ වගේ තැනකට යවුවට පස්සේ ඒවා තේරෙනකොට තේරලා මම මේකට තේරෙනානේ කියලා හරි සන්තෝෂයක් ඇති වෙනවා. එතකොට තමයි දරුවගේ මානසිකත්වයේ හොඳ තත්ත්වෙට ගන්න පුළුවන් තැන. ඊට පස්සේ දරුවගේ මතක තබා ගැනීම ශක්තියත් එතනින් වැඩි වෙනවා. හරි? ඒ වගේ අවස්ථාවලදී පාට පෙට්ටියක් ගන්න හැම දරුවෝ සල්ලි ඉල්ලුවොත් අරන් දෙන්න කිව්වොත් එහම අරන් නොදී ඉන්න එපා. පාට පෙට්ටියක් අරන් දෙන්න. දරුවා චිත්‍රය ඇඳලා දිනුවා හෝ නැතහො දරුවගේ කුසල්තාවය වඩා වර්ධනය කරගන්නයි ඕනේ. දරුවා චිත්‍ර වලට හපනෙක් වෙන්න පුළුවන් ඉදිරියේදී. කතිකත්වයට හපනෙක් වෙන්න පුළුවන්. කතික තරංගයක් එහෙම තිබ්බොත් ඒකට ඇප්ලිකේෂන් දාලා හරි දරුවා එක්ක යන්න. ගීත ගායන නර්තන තරංග තිබ්බොත් ඒවට එක්ක යන්න. ඒ තුලින් තමයි දරුවගේ කුසල්තාවයන් අපනංවන්න ඒ වගේම දරුවා සමාජයත් එක්ක ගැටීම වළක්වන්න පුළුවන්. සමගියෙන් දරුවා සමාජයට යන තැන හදන්න පුළුවන් ඒ තැන් වලින්. හරි? ඊට පස්සේ සංගීතයේද ගිටාර ගහන්න උනන්දුයි නම් ගැට පෙර දවුල තම්මැත්තම ගහන්න කැමතියි නම් බැස් නැටුම් වලට ආසයි නම් ඊට පස්සේ නැටුම් කරන පැත්තට ආසයි නම් ඒ පැති වලට එයා කැමති දිශාවට එයාව යවන්න. එයාව යොමු කරන්න. අවශ්‍ය දේ අරන් දීලා ඒ තැන් වලට යවන්න. එතකොට එයාගේ දරුවගේ ළමයි කුසලතාවයත් වැඩි වෙනවා. සහ දරුවන්ගේ ධනාත්මක ආකල්පයත් වැඩි වෙනවා. මම මෙතනින් කොහොමද ජය ගන්නවා? ඔව් මට පුළුවන්. බැහැ කියලා දෙයක් නෑ. මට පුළුවන්. මං ජය ගන්නවා. මං දිනනවාමයි කියලා එයාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය තමයි ධනාත්මක ආකල්පය කියන්නේ. එහෙම විශ්වාසයක් ඇති වුණු තැන දරුවා නවතින්නේ කොහෙද? එක්ක වෛද්‍යවරයෙක් වෙලා, එක්ක විද්‍යාඥයෙක් වෙලා. හරි? ඒ හින්දා ඒ තැන දරුවට දෙන්න. දරුවා කතික තරංග වලට යන්න කැමති නම් කතික තරංග වලට පුළුවන් තරම් ඉදිරිපත් කරන්න. සංගීත වලට කැමති නම් සංගීත තරංග වලට ඉදිරිපත් කරන්න. නටුම් ගැයුම් වලට. ඊට පස්සේ චිත්‍ර තරංග වලට නම් එහෙමයි. ඊට පස්සේ වාද විවාද පැත්තෙන් කතාවට කැමති නම්
ඒ වගේ තැන් වලට ඒගොල්ලෝ දරුවෝ ඉදිරිපත් කරන්න. හරි. ඒ තුලින් තමන්ගේ දරුවගේ කුසලතාවය හා ධනාත්මක ආකල්පය වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට දරුවා හරි ආදරේ අම්මටයි තාත්තටයි. අම්මා තාත්තා මාව මේ තැන් වලට යොමු කළා. අම්මා තාත්තා මට ගොඩාක් අවස්ථා අරන් දුන්නා. අම්මා තාත්තා කොච්චර මට ආදරේද. එතකොට දරුවා හිතනවා අම්මා තාත්තා ගැනත් දරුවා ධනාත්මක විදිහට හිතන්න බලනවා. හරි? උත්සාහ කරනවා. ඔන්න. දරුවාන්ට දඬුවම් කිරීම හා අවවාද කිරීම. මේ පේනවද? පළවෙනි පිටුවේ තියෙන්නේ අම්මයි තාත්තයි දරුවට ගහපුවාම බැනපුවාම හැම වෙලෙම පාඩම් කරපන් ගිහිල්ලා මේ කාලකන්ණියෙක් වෙන්න හදන්නේ පාඩම් කරන්නේ නැතුව අපි වගේ දුක් විඳින්නන්නේ අර මේ කියලා හැම වෙලෙම කියන්න ගත්තාම දරුවා මේ ඉන්නේ මේ විදිහට. මොකද මානසිකව පීඩනයටපත් වෙලා. එහෙම කරන්න එපා දරුවන්ට කවදාවත්. දරුවා වැරද්දක් කරොත් මේ වගේ ළඟට අරගෙන ඊනාම සුමුහනින් කතා කරලා දරුවට වැරද්ද කියලා දෙන්න. ඊට පස්සේ දරුවට පාඩම් කරන්න වෙලාවක් වෙන් කරලා දෙන්න. අනිත් වෙලාවෙදි දරුවට විවේකීව නිදහසේ සන්තෝෂයෙන් ඉන්න දෙන්න. සහ දරුවට බඩගිනි හැදෙන වෙලාවට කන්න බොන්න යම් දේවල් ගෙදර තියලා තියන්න. මොකද දරුවා බඩගින්නක් වුණාම මම දැකලා තියෙනවා සමහර දරුවෝ ගෙදර තියෙන ෆ්‍රිජ් එක ගන්නවා, තාක් උඩ නගිනවා, කුස්සිය අසම්මුල නෑර හොයනවා. ඒ වගේ වුණාම දරුවෝ මානසික වැටෙන්න පුළුවන්. මොකද තමන්ට බඩගින්නක් වුණාම කන්න ගෙදර කෑම කිසිම දෙයක් නැහැ කියලා. හරි. අර පිළිමස්ම තියෙන්න ඕනේ. අර පිළිමස්ම කියලා දරුවා මානසික පීඩනයට ලක් කරන්න අවශ්‍ය නැහැ. හරි. අර පිළිමස්ම කියන්නේ සපද්දයක් අරන් දුන්නා මේ සපද්දක අවුරුද්දම පුරාම දාන්න පුළුවන් විදිහට දරුවගේ මානසිකත්වය හදන්න ඕනේ. පුතේ අපි මෙහෙමයි දුක් විඳලා හම්බ කරන්නේ. අපි මේ ඔයාලට අඩුපාඩුවක් කරලා නැහැ. දැන් ඔන්න සපද්දයක් අරන් දුන්නා. මේ සපද්දක අවුරුද්දාන්තිම වෙනකම් පාවිච්චි කරන්න ඕනේ. මේ අවුරුද්දාන්තිම වෙනකම් ආයෙ සපත්තු අරන් දෙන්න අපි ගාව සල්ලි නැහැ පුතේ. අපි මේ දුප්පත්නේ. අර මේ කියලා දරුවට ආදරෙන් තේරුම් කරලා දුන්නාම දරුවා ඒ දේ අහනවා. නෑ අහන්න නැතුව ඉන්නේ කවදාවත් නෑ. අනිවාර්යෙන් අහනවා. ආදරෙන් කියලා දෙන්න ඕනේ. නැත්තම් ඔබට මේ අරන් දුන්න අන්තිම සපද්දක ආයෙ මේ සපද්දේ කඩාගත්තොත් ආයෙ සපත්තු අරන් දෙන්නේ නැහැ. මේ කියලා සැර කරන්න එපා. ඒක දරුවා හිතනවා. මේ සපද්දේ විතරයි මට හම්බෙන්නේ ආයෙ මට සපත්තු හම්බෙන්නේ නැහැ. එහෙනම් ඉතින් සපත්තු නැතුව මට ඉස්කෝලේ යන්න වෙන්නේ. ඊට වඩා හොඳයි මම ඉස්කෝලේ නොගිහින් ඉන්නවා කියලා දරුවා මානසික වෙලා දරුවා ඉගෙනීම කටයුතු පවා මේ පහත් තත්ත්වයකට නැත්තම් විනාශකාරී තත්ත්වයකටපත් කරගන්න පුළුවන් අවස්ථාව වැඩි. හරි. හරිද? ඊළඟ තව දෙයක් කියන්න ඕනේ. අනිත් ළමයි සෙල්ලම් කරනකොට දරුවව ඒ දෙයට දැන් ඉන්නවා දැන් ඉස්කෝලවල ක්‍රීඩා උත්සව තියෙනවනේ. ක්‍රීඩා උත්සව තියෙනකොට දරුවා ඉස්කෝලේ යනවා ඉන්නවා. අවුවේ ඉඳ වෙනවා. දරුවට අවුවේ ඉඳ වෙනවා. දරුවා කඩු වෙනවා. දරුවට මේ ක්‍රීඩා වලට ඉඳ ශක්තියක් නැහැ. අර මේ කියලා දරුවා ගෙදර තියාගන්නවා. දරුවා ඒ ක්‍රීඩා වලින් මගහරවන්නවත් හදන්න එපා. එතකොට ඔය දන්නවද? දරුවෝ ඒකෙන් වෙන්නේ දරුවෝ හරි කැමති සෙල්ලම් කරන්න. දැන් හිතන්නකො ඔය දැන් මෙතන ඉන්න මේ අම්මගේ දරුවා ඉන්නේ පහේනේ. ඒතකොට පහේ ඉන්න මේ දරුවගේ අම්මා දරුවව ක්‍රීඩා වලින් මගහරවනවා. සරම වලට යවන්නේ, ග්‍රිල් එකට යවන්නේ, උසපයින්ද දුරපයින්ද දුවන්න ඒ ක්‍රිකට් වලට ඒ දේවල් වලට යවන්නේ. යවන්නේ නැතුව ඉන්නකොට අර දරුවට ඉන්න පුළුවන් අනිත් දරුවෝ සෙල්ලම් කරනකොට බෑ ඇඟ ඇතුලෙන් එනවා. ඇඟ ඇතුලෙන් ඒ උත්යෝගය එනවා. එතකොට කල්පනා කරනවා මේ ළමයින්ට මෙහෙම සෙල්ලම් කරන අවස්ථාව තියෙනවා අපේ අම්මා මට ඒකටවත් දෙන්නේ. අපේ අම්මා හරි නපුරුයි, අපේ අම්මා හරි නරකයි. අපේ අම්මගේ මනස ගතියක් නෑ, අපේ අම්මාගේ හිතක් පපුවක් නෑ. මහා කළු ගල් වගේ හිත තියෙන මේ අපේ අම්මලට අර මේ කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ හින්දා වෙනස්කම් කරන්න එපා දරුවන්ට. අනිත් අය සෙල්ලම් කරනවා නම් ඒගොල්ලෝ ක්‍රීඩා වලට ඉන්නවා නම් තමන්ගේ දරුවත් ක්‍රීඩා වලට යවන්න. දිනුවා හෝ නැතා හෝ තුවාලයක් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද දරුවෝ වුණාම තුවාල කරගන්න ඕනේ. අතපය හිර හුදා ගන්න ඕනේ. තුවාල කරගන්න ඕනේ. තුවාල කරගන්න නැත්නම් ඒක මේ ගෙදර මොකද්ද මේ කොට්ටේ මේ උඩ හරිය මේ තියෙන චීස් කෑල්ල වගේ තියාගෙන ඉහලා මේ කේක් ගෙඩි වගේ තියලා හරියන්නේ නැහැ. තුවාලයක් කරගන්න ඕනේ. හිර හුදා ගන්න ඕනේ. අතපය කැඩෙන අවස්ථා තියෙනවා. ඒවා තියෙන්න ඕනේ දරුවන්ට.
හරි. දරුවෝ කියන්නේ ඒකයි. හරි. අලියන්ටයි ළමයින්ටයි නලියන්ටම හිත කියලා කතාවක් අහලා තියෙනවනේ. අලිත් එහෙමයි දරුවොත් එහෙමයි. හරි. එහෙනම් ක්‍රීඩා කරන අවස්ථාව හැම තැනකම ඒගොල්ලන්ට අනිත් දරුවෝ ක්‍රීඩා කරන අවස්ථාවේදී තමන්ගේ දරුවෝ හිර කරන්න හදන්න එපා ක්‍රීඩා කරන්න නොදී. හරි. අනිවාර්යෙන් ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්නම් දරුවෝ මානසිකව වැටෙනවා. දරුවා නපුරු වෙනවා, කුරුවර වෙනවා. සමාජයේ ඔයාලට විතර නෙවෙයි සමාජයේත් මිනිමරුවෙක් මංකොල්ලකාරයෙක් හරි ආදී පැතිවලට ඒ දරුවා කැරකෙන්නේ එතකොට තමයි. හරි. හරි. ඊළඟට ඉගෙනීමේ අගය. සමහර දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න අවස්ථාවක් නැතුව. අම්මා තාත්තට පොත්පත් අරන් දෙන්න විදියක් නැතුව ඒ වගේ අය ඉන්නවා. එහෙම නෙමෙයි එහෙම ඒ අය ගැන කතා කරන්නත් ඕනේ. ඊට වඩා කතා කරන්න ඕනේ. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට කොච්චර හල් තිබ්බට යන්නේ දරුවන්ට අඩුපාඩු කියනවා. එහෙම කවදාවත් කරන්න එපා. තමන් S2 වගේ ආරක්ෂා කරගෙන ලේකිරි කර දීගෙන හැදුවා නම් තමන්ගේ දරුවව දරුවට ඉගෙනීම කියන ටික දෙන්න. ගන්නන්න. දරුවා ඉගෙනගෙන විද්‍යාඥයෙක් වෙයිද නැත්නම් මේ කුලී වැඩක් කරයිද ඒවා අපිට නිර්ණය කරන්න බෑ. දරුවගේ මානසික මට්ටම අර මම කිව්වා වගේ දරුවගේ මුලින් නම් මානසික මට්ටම හරියට ධනාත්මකව හැදුනා නම් දරුවා අනිවාර්යෙන් පරදින්නේ නැහැ. දරුවා ඉහළටම යනවාමයි. ධනාත්මක ආකල්ප තිබිය යුතුමයි. සහ යහපත් මානසිකත්වයේ දරුවා තියෙන්න ඕනේ. හරි. එතකොට ඉගෙනීමේගේ අම්මා තාත්තලා ඉගෙන ගන්න නැති අය ඇති. නමුත් අම්මා තාත්තා කල්පනා කරන්නේ මම ඉගෙන ගන්න නැති ඉඳ මම මෙච්චර දුක් විඳිනවා. මගේ දරුවට මම දුකක් දෙන්නේ නැහැ. කොහොම හරි මගේ දරුවට උගන්වනවා. මොන කැපකිරීම කරලා හරි දරුවට උගන්වනවා. ඒ දේ හිතෙන්න ඕනේ. හිතට ගන්න ඕනේ. දරුවට අඩුපාඩුවක් නැතුව ඉගෙන ගන්න තියෙනකොට දරුවා කල්පනා කරනවා මට අඩුපාඩුවක් නැතුව ඉගෙන ගන්න මගේ අම්මලා තාත්තා මට අවස්ථාව දුන්නා. ඔයාලගේ තේරුම් කරලා දෙන්න ඕනේ. පුතේ අපිට කන්න බොන්නවත් නැතුව අපිට ඇඳුම් පැළඳුමක් හරියට ගන්නෙත් නැතුව අපි මේ දඟලන්නේ මේ වේදන් කරන්නේ ඔයාට උගන්වලා ඔයා හොඳ තැනකට යවන්න නැත්නම් අපි වගේ දුක් විඳින්න වෙනවා. ඒ හින්දා මගේ පුතා හොඳට ඉගෙන ගන්න අඩුපාඩුවක් දීලා කරලා නැහනේ කියලා වෙලා ළඟට අරගෙන හොඳට කියලා තේරුම් කරලා දුන්නාම දරුවෝ ඉගෙන ගන්න අය ඉන්නවා. සමහර අම්මලා දාලා යනවා දරුවෝ. තාත්තා බේබද්ද වෙනවා. ඊට පස්සේ දරුවන්ට ඉස්කෝලේ යන්නත් නැති අවස්ථාව වෙලා තියෙනවා. හරි. ඒ වගේ දරුවෝ දැන් මං ගාව ඉන්නවා. හරි. ඉතින් ඒ වගේ සමාජයක් තියෙන තැනක ඔයාලගේ අම්මයි තාත්තයි ළඟ හැටි වෙන දරුවෝ රත්තරන් වගේ බලාගෙන හොඳට ඉගෙනීම අගය කියලා දෙන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් පුතේ මොකද වෙන්නේ? දුක් විඳින්නේ මොන දුක්ද? රැකියාවක් ගන්න බෑ. එතකොට රැකියාවක් ගන්න බෑ කියන්නේ ජීවිත වෙන සල්ලි නැති වෙනවා. ඒවා හිඟා ගන්න වෙනවා. තනින් තන ගිහිල්ලා ඉල්ල කන්න බොන්න වෙන්නේ. ඊළඟට ඔයාලා ලකුණා පස්සේ විවාහ කරගන්න විදියක් නැහැ. ඇයි? ගැල්ලම කැමති නැහැ. රැකියාවක් නැති පිරිමේ කසාද බැඳ ගන්න. හරි? ඒ අපේ සමාජයේ හැටිනේ. හරිද? ඊට පස්සේ ඉගෙන ගන්න නැති මෝඩයා, නූගතා, කාලකන්‍යා කියලා රටේ කොන් වෙනවා. සම්පරීක්ෂණ වලට ගියාම සම්පරීක්ෂණේ පෙළෙනකොට ඔයාලගේ මානසිකත්වයෙන් ඔයගොල්ලෝ ඇද වැටෙනවා. මට ජොබ් එකක් ගන්න විදියක් නැහැ නේ අර මේ කියලා. ඉතින් ඒ කිසිම දෙයක් නැහැ. ඉගෙන ගන්න කාලෙමයි පුතාලා හොඳට උනන්දු වෙලා හොඳින් ඉගෙන ගන්න. යහපත් අනාගතයක් උදා කරගන්න පුළුවන්. බැහැයි කියලා කිසිම දෙයක් නැහැ. මට පුළුවන්. මොකද මට පුළුවන්. මම ඉගෙන ගන්නවාමයි. ඉගෙන ගන්න විභාග ටික පාස් කරනවාමයි. විභාග ටික පාස් කරලා හොඳ තැනක හොඳ රැකියාවකට මම යනවාමයි. මගේ අම්මයි තාත්තයි S2 වගේ මම බලා ගන්නවාමයි. ඒ වගේම මම සමාජයේ හොඳින් යහපත්ව ලස්සන දරුවෙක් විදියට ජීවත් වෙනවාමයි කියලා අද හිතලා ගන්න. අද හිතලා ගත්තොත් ඒ දේ කරන්න පුළුවන්. පුළුවන් කිව්වොත් පුළුවන්. හරි. හරි. මේ වෙනවද? මේ පොටේ එකේ කවුද ඉන්නේ? මේ පොටේ ඉන්නේ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරියක්. ඒ වෛද්‍යවරිය වේදනාව කරේ දාගෙන ලෙඩ බල
රෝහලේ ඒ කටයුතු සිද්ධ කර ගන්නවා. එයාට ඒක දුකක් නෑ පහසුයි. මොකද එයා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගිහිල්ලා ඉන්නේ. හරි? එතකොට මේ අනිත් එකේ තියෙනවා මේ සුපර් මාකට් එක වෙන්න ඕනේ. සුපර් මාකට් එක බඩු වහුනවා රාක්කවල හිටගෙන පෙට්ටි කඩ රැක් වලට බඩු වහුනවා. මාර දුකක් විඳින මේ මොනින් පේනවනේ. ලොකු වෙහෙසක් දරනවා. හරිද? ඒ දුක් විඳිනවා. හරි ඉගෙන ගන්න නැතුවම. ඉතින් මේ තත්ත්වයට අපි වැටෙන්න ඕනේ. මේ සුපර් මාකට් එකේ මේ අංකල් මාමා කෙනෙක් මේ කරන්නේ. ඒ වගේද අපි වෙන්න ඕනේ. නෑ අපි යන්න මේ තැනට. ඒ තැනට යන්න ඕගොල්ලන්ට පුළුවන්. බැරි නෑ. අද ඉඳන් හිතට ගන්න. හරි? ධනාත්මකව හිතන්න. ධනාත්මකව හිතන්න. හරි? ක්‍රීඩා උත්සවයේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේ තිබ්බත් ධනාත්මකව හිතන්න. මට පුළුවන් දුවන්න. මට පුළුවන්. මං කොහොම හරි පදක්කම ගන්නවා. මම දුවනවාමයි. කටික තරගෙදි කියොත් මම කොහොම හරි කටික තරගෙන් කතා කරලා දිනනවාමයි. ගායන තරගෙදි කියොත් මං සින්දුව කියලා ගීතය ලස්සනට කියලා වෙලා දිනනවාමයි. විභාගෙත් වෙනවා නම් මම විභාගෙත් සූදානම්. මං සූදානම් කියලා හිතාගෙන මම කොහොම හරි විභාගෙ ලියලා ජය ගන්නවා. හොඳ රිසල්ට් එකක් දානවාමයි කියලා හිතාගෙන හොඳට පාඩම් කරලා විභාගෙ ලියන්න කවදාවත් වරදින්නේ නැහැ. හරි. අන්න ඇයට සාකන ආකාරය. මේ මොකද්ද මේ ෆොටෝ එකේ තියෙන්නේ? පුතෙක් තවත් ගෑනු කෙනෙකුට නැත්නම් අම්මා කෙනෙකුට කෑම පාර්සල් එකයි මොකයි දෙනවා. කවදාවත් පුතේ මෙහෙම දෙයක් කියන්නම්. අද සමාජයේ හරි විකෘති වෙලා තියෙන්නේ. මම නම් ඒකට හරි දුකයි කනගාටුයි. නමුත් මගේ දරුවෝ පැටව ටික ලස්සනට හැදෙනවා නම් මට එච්චරයි ඕනේ. හරි? බස් එකට නැග්ගට පස්සේ බස් එකේ ඉඳගෙන ඉන්නේ තමන් හාමුදුරුවෝ ඉඳ ගන්න පූජ්‍ය පක්ෂයේ ඉඳ ගන්න ආසනේ නම් සීට් එකේ නම් හාමුදුරුවෝගෙන් නගිනකොටම ඔයාලා මොකද ගන්න ඕනේ? මේ ආසනේ නැගිටලා ආසනය දෙන්න පුරුදු වෙන්න. හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කතා කරනකන් හෝ බස් ඩ්‍රයිවර් කොන්ඩක්ටර් කතා කරනකන් ඉන්න එපා. අතන ෆුට්බෝඩ් එකකින් නැත්තම් පාපුවරෙන් බස් එකට ඇතුල් වෙන තැනින් බස් එකට හාමුදුරුවෝ නගිනකොටම සීට් එකෙන් නැගිටලා සීට් එක දෙන්න පුරුදු වෙන්න. ඊළඟට ගැබිලි අම්මා කෙනෙක් නැත්තම් අම්මා දරුවෙක් හම්බෙන්නේ අම්මා කෙනෙක් බස් එකට නගිනකොටත් එහෙමයි. වඩ පිට බලන්න එපා. තව එක්කෙනෙක් සීට් එක දෙනකම් බලන් ඉන්න එපා. අම්මා දරුවෙක් හම්බෙන්නේ අම්මා බස් එකට නගිනවා දැක්ක ගමන් එන්න අම්මේ ඉඳ ගන්න කියලා සීට් එක දෙන්න පුරුදු වෙන්න. වයසක ආච්චි අම්ම කෙනෙක් සීයා කෙනෙක් කකුලක් නැති අතක් නැති කෙනෙක් ආවොත් නැග්ගොත් බස් එකට ඒත් සීට් එක දෙන්න පුරුදු වෙන්න. එන්න මාමේ එන්න අත්තම්මේ එන්න සීයේ ඉඳ ගන්න කියලා සීට් එක දෙන්න. ඔබ තමයි විශාල පින්කම්. හරි? කුසල කර්මයන්. ඊළඟ ආත්ම වල ලොකු ආනිසංස ලැබෙන්න පුළුවන් දේවල් ඒවා. ඊළඟට පාදතොට ඉන්න අසන්න කෙනෙකුට කෑම එකක් අර මේ අරන් දෙන්න. හරි? කීයකයි දෙන්න. කෑම එකක් ගන්න. එහෙම නැත්නම් අතන මංගලා හිටපු දරුවෙක් මේ එක්කෙනෙක් හම්බුනොත් එහෙම කොහෙටද යන්නේ? මම ටිකට් එක අරන් දෙන්නම් ඔය බස් එකෙන් නගින්න කියලා ටිකට් එක අරන් දෙන්න. හරි? ඒ වගේ අන්න ඇයට සලකන්න පුරුදු වෙන්න. ඒ වගේම තමන්ගේ අම්මටත් එහෙම තමයි. හරි? තමන්ගේ අම්මටත් එහෙම තමයි. වයස ගියාම අම්මේ මොනවද කන්නේ? මං උයලා කවන්නද? අද නාමු. මං නාවන්න. ලස්සන ඇඳුමක් අඳිමුවද? හරි එහෙම කියලා ආදරෙන් කතා කරලා අම්මට තාත්තට ඒ වගේ සලකන්න. කවදාවත් වරදින්නේ නැහැ මගේ රත්තරන් පුතේ. හරිද? මේ පේනවද? ඇස් පේන්නේ නැති නැත්තම් යන්නේ අමාරු අය කෙනෙකුට පාර පයින් නැත්තම් කහිර මාරු වෙන නැත්තම් දැන් කහිර නෑ දැන් සුදු ඉරිනේ. සුදු ඉරි මාරු වෙන්න අවස්ථාව සලසලා දෙන්න. උදව් කරන්න. ඇස් පේන්නේ නැති කෙනෙක් පාර මාරු වෙන්න ඉන්නවා දැක එයාගේ හැප්පීගෙන එයා දිහා බල බල යන එක නෙමෙයි මනුස්සකම. ඒක යහපත් දරුවෙක්ගේ චර්යාවක් නෙමෙයි. හරිද? ඒ වගේම තමන්ගේ බාධකාරයක් වෙන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා ඉස්කෝලේ යනවා හාමුදුරුවෝ ගාව ඉඳලා. ඒක හාමුදුරුවන්ට අසනීප නම් හාමුදුරුවෝ ගාවට බේට් ටික ගෙනත් දෙන්න, හාමුදුරුවන්ට බත් ටික කවන්න, හාමුදුරුවෝ නාවන්න, හාමුදුරුවන්ට අපවස්ථාන කරන්න, වැසිකිළිය ගිහිල්ලා ඒ කරගන්න හොදගන්න ඒව බැයි නා ඒව කරාට කිසිම පාපයක් නැහැ. ඒව පින් ඒව කුසල කර්මයක්.
හරි ඒ වගේ අම්මට තාත්තට ඒ වගේම සලකන්න. හරි සමාජයේ ලස්සන ජීවත් වෙන්න. හරි ඒ වගේම කවදාවත් ආමතුරු කෙනෙක් පූජ්‍යපක්ෂ කෙනෙක් දැක්කම වඳින්න නැතු යන්න එපා. ගල් කරන්න නැතු යන්න එපා. අහක බලා යන්න එපා. හරිද? මේ පුරුදු ඇති කරගන්න. හරි එතකොට සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. සහ ලස්සන දරුවෙක් විදියට සමාජයේ බබළුවන්න පුළුවන්. හරිද? දෙමාපිය වගකීම් හා යුතුකම්. මොකද්ද දෙමාපිය වගකීම්? දරුවා හැදුවා වගේම දරුවට ආදරෙන් සලකන්න. මගේ පුතේ, මගේ දුවේ, මගේ වස්තුවේ, මගේ පැටියෝ, මගේ පණ, මගේ මැණික කියලා කතා කරන්න. ඔබ බම්බලන් කියලා තෝරේ මේ කියලා විලා දරුවන්ට කතා කරන්න නම් එපා. හරි? හරි දරුවා ආදරේ මොනවද? දරුවා ආදරේ මොකටද? ලස්සන ආදරණීය වචන වලට හරි ආසයි ආදරේ. හරි? දරුවගේ ආදරේ වැඩි වෙනවා අපි ආදරෙන් කතා කරනකොට. හරිද? ඊළඟට දරුවාට ඉගෙන ගන්නකොට අඩුපාඩු තියන්න එපා. කොච්චර අපිට දෙමාපිය විදිහට අපිට කන්න බොන්න ඔයාලට අපිට කන්න බොන්න අඩුපාඩු වුණාට දරුවට අඩුපාඩුවක් තියන්න එපා. එතකොට දරුවා හිතනවා මට අඩුපාඩුයි මට කිසිමයක් මේ ඉගෙන ගන්න හරියට හදලා දීලා නැහැ. අම්මලා තාත්තලා හරි නපුරුයි. අර මේ කියලා එයාගේ පැත්තෙන් එයා වැරදිද හිතනවා. හරි? ඒක අපේ යුතුයකම් ඒවා. අපේ වගකීම් ඒවා. දරුවා හැදුවා නම් දරුවට කිරි දීලා දරුවා හැදුවා නම් දරුවට මනුස්සයෝ යවන්න ඕනේ. දරුවා ඉස්කෝලේ යවන්න ඕනේ. අඩුපාඩු තියන්න බෑ. බබම් බලන් තෝ මෙහෙමද පළ ඒ වගේ වචන සහ කුණුහරුප නොකිය දරුවට ආදරෙන් කතා කරන්න, දරුවට ආදරෙන් සලකන්න. හරි? අපේ දෙමාපියන්ගේ වස්තුව දරුවෝ නේද? වෙන මොකුත් වස්තුවක් තියනවද? ඔය අතේ කනේ දාගෙන ඉන්න රත්තරන් ඒවා වස්තුද? ඒවා ආභරණ. දරුවා ආභරණයක් නෙමෙයි දරුවා වස්තුවක්. හරි? ඒ දේ මතක තියාගන්න. හරි? ඊළඟට දරුවා ඉගෙනගෙන වුණාට පස්සේ කැම්පස් යනවා තේරුනොත් එහෙම මට ඔය සල්ලි විදන් කරන්න විදියක් නැහැ. ඔබ තියෙන රස්සාවක් කරගන්න කියලා ඉන්නවද? එහෙම ඉන්න එපා. දරුවා කැම්පස් යන ආසයි නම් අනේ හොඳයි පුතේ යන්න. මට පුළුවන් හැටියට මම විදන් කරන්න මට පුළුවන් හැටියට මම උගන්වන්න. මම නෑදෑයන්ගෙන් කියලා හරි ඉල්ලගෙන හරි ඔබට කැම්පස් එකේ වැඩ ටිකට උදව් කරන්නම් කියලා දරුවව උනන්දු කරවන්න. උනන්දු කරලා ඒ තැනට යවන්න. දරුවා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කැම්පස් ගිහිල්ලා. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, නීතිඥ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේ හිතට ගන්න. ඒ දේ හොඳට හිතලා බලලා දරුවා යහපතට යොමු කරන්න අවශ්‍ය නම් ඒ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඒ දේවල් හොඳට හිතන්න ඕනේ. හිතලා ඒ දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි? ඊට පස්සේ කැම්පස් ගිහලා ඉගෙනගෙන ඉවරනාට පස්සේ රැකියාවක් හම්බුනම රැකියාව අතරතුරදී දරුවා කසාද බඳලා දෙන්න. හැබැයි මේක දෙයක් තියෙනවා. දරුවා කසාද බඳලා දුන්නා කියලා නිකන් ඉන්න බෑ. ඔයාට ඔය අම්මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් ඒ 3 දෙනාට තමන්ගේ ඉඩම සහ දේපල සමසමව බෙදා දෙන්න. එකෙකුට වැඩියෙන් එකෙකුට අඩුවෙන් බෙදන්න එපා. එතකොට තමයි ඔය මේ ඉඩම් ගැටුම් ඇති වෙන්නේ. ඉඩම් ආරවුල් ඇති වෙන්නේ. අපේ අම්මා ලොකු එකාට මගේ අයියට මෙච්චර ගාණක් ලිව්වා මේ ඉඩමෙන් මට මෙච්චරයි දුන්නේ. අම්මා හරි අසාධාරණ වැඩක් කරලා තියෙන නපුරු වැඩක් කරලා තියෙන්නේ. අම්මා මට ආදරේ නැතුවද කොහෙද? අර මේ කියලා පොඩි දරුවා ඊට පස්සේ හිටනවා. එහෙම නෙමෙයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නට පර්චේස් 50 තියෙනවා පර්චේස් 25 වෙන් කරන්න. නේද? අක්කර දෙකක් තියෙනවා අක්කරේ වෙන් කරන්න. අපි මරනකොට වාරයන් නැහැ නේ. මරනකොට ඔය පෙට්ටිය දාගෙන යනවද? පෙට්ටිය දාගෙන අරගෙන යනවද මරනකොට? නෑනේ. එහෙනම් ඊළඟ පරපුර විදිහේ තියෙන දරුවන්ට ඒව සමසමව බෙදා දෙන්න. ඒකට දරුවෝ කල්පනා කරනවා. අම්මා මටයි අයියටයි ඉතින් සමසම බෙදා දෙන්නවා. අපි දෙන්නටම ආදරේ. අපි දැන් සමගියෙන් ඉන්න ඕනේ. අම්මගේ ආත්ම කරුත්තේ අම්මගේ මොකද විශ්වාසය දකින්න ඕනේ. යාමෙ මේකද දරුවෝ කල්පනා කරනවා. නේද? ඒ දේවල් අපේ අම්මලා තාත්තලා හොඳින් මතක තියාගන්න. හරි? දරුවට ධනාත්මක ආකල්ප පුළුවන් තරම් දෙන්න. ධනාත්මකව ආකල්ප දෙන්න. හරි? ඔබට ඔක බෑ ඔබ මේ පැහින්න තු පැත්තකට දාලා හිටපන් ඔබ මේ පුළුවන් දෙයක් කරපන් හරි මේ කියලා දරුවට සැරවල කරගමින් දරුවා ඍණාත්මකව වටන්න එපා. මම දැකලා තියෙනවා. දරුවා ඇවිල්ලා කියනවා අම්මේ මේ
මට කතිකට අරගෙන යන්න තියෙනවා. මේ තේරිලා තියෙනවා මම ඒකට යන්නම්. අනේ ඔබට පුළුවන් කතිකේ මේ ගෙදර කතා කරගන්නවත් බැරුව මේ පොතේ පාඩමක් කියව ගන්න බැරුව මේ කියලා අම්මා තාත්තලා හැර දානවා. ඊට මොකද වෙන්නේ? දරුවා කල්පනා කරනවා මේ අම්මා මං හොඳ දැනකට යනවටවත් කැමති නැත. ඈ ජයග්‍රහණයක් ගන්නවට කැමති නැත. එහෙනම් ඒ දෙයට පොළඹවන්න එපා දරුවෝ. එතකොට ඒ වගේ අවස්ථාවක් આવත් මොකද ගන්නවනේ? අනේ හොඳයි පුතේ. ඈ මේ කීයක් ඕනේද? කොහෙටද යන්න තියෙන්නේ? කවද්ද යන්න තියෙන්නේ? කොයි වෙලාවටද මෙතන ඉන්න ඕනේ? මාත් එන්න ඕනේද? හොඳට කතිකට අරගෙන හොඳ තැනක් හොඳ ජයග්‍රහණයක් ගන්න ඕනේ මම පුතා කියලා වෙලා අන්න ධනාත්මක ආකල්පය දරුවත් දුන්නා. දරුවා කල්පනා කරනවා අම්මගේ ආශිර්වාදය හම්බුණා. අම්මත් කැමතියි. ටීචර්ත් කැමතියි. යාළුවෝත් කැමතියි. මම යනවාමයි. මං ගිහලා ජයග්‍රහණය කරනවාමයි. කතිකට අරගෙන මම පදක්කමක් හරි සාතිකයක් හරි අරගෙන එනවාමයි කියලා දරුවා උත්සාහවන්ත වෙනවා. තේරුණාද? අම්මලා තාත්තලාද? මේ පේනවද? අම්මව නාවනවා. හරි? මේ තාත්තලා බත් කවනවා. මේ සමගියෙන් සතුටෙන් ඉන්න පවුල. මේ පවුලේ තුන්දෙනා එකතුලා පොත් පාඩම් කරනවා. සමගිය ඇති කරන්න පුළුවන් වෙන්නේ අපේ අම්මට තාත්තලා විතරයි. ඈ පොඩ්ඩක් එමේ රණ්ඩු වෙනකොට ඇයි පුතේ උඹලා දුන්නා මගේම දරුවනේ. මගෙන් ඉපදිච්ච දරුවනේ. ඉතින් එකට ඉන්න සහෝදරයෝ ඇයි ඔහොම ගහගන්නේ මරාගන්නේ? එහෙම කරන්න බෑ. එහෙම හොඳ නෑ. සහෝදරයෝ සමගියෙන් ඉන්න ඕනේ. හැමදේම බෙදා හදාගෙන කාලා බීලා අදිරූල පොතපත බෙදාගෙන පාවිච්චි කරලා ඉන්න ඕනේ කියලා ඉල්ල තේරුම් කරලා දෙන්න ඕනේ. සමගිය ඇති කරන්න පුළුවන් අපිටමයි. නැත්තම් පසු කාලෙක අයියා මල්ලිව මරයි, මල්ලි අයියාව මරයි. නැත්තම් අයියා අක්කව හරි නංගිව හරි දූෂණය කරයි. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හරිද? අපේ අම්මලා තාත්තලා මේ ඊටතර හරි සංකීර්ණයි. මේ දරුවන්ගේ යුතුයකම්. පේනව නේද? අම්මයි තාත්තයි අම්මා වයස ගියාම අම්මව නාවන්නවා තාත්තාව නාවන්න ඕනේ. අම්මා තාත්තා වයස ගියාම අම්මා තාත්තට කවන්න පොවන්න ඕනේ. ලෙඩ දුකට බලන්න ඕනේ. ආදරෙන් සලකන්න ඕනේ. ඊට පස්සේ සමගියෙන් ඉන්න ඕනේ. හරි? ඊට පස්සේ සහෝදරයොත් එක්ක සමගියෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගන්න ඕනේ. තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනේ. ඒක තමයි දරුවන්ගේ යුතුයකම්. දෙමාපිය හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම වයස ගියාම අපේ දරුවෝ මාව නාවයි මට කවයි මට මෙත් තරම් දෙයි. මම අර්ථයන් වල එක්ක යයි. ඒව කල්පනා කරන ඊට පස්සේ බැඳපු දවසක තමන්ගේ දරුවොත් එක්ක සන්තෝෂයෙන් සමගියෙන් ජීවත් වෙයි. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ සමගියෙන් ඉඳී. සමගියෙන් ජීවත් වෙයි. බැඳලා පස්සේ හම්බෙන දරුවන්ට ඒ කියන්නේ දෙමාපියන්ගේ මොනුගුරන්ට මිරිමිරියන්ට සමගිය පිළිබඳව උගන්වන සමගියෙන් තියයි. ඒවා අපේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවා. දරුවෝ විදියට ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. හරි? අපේනවද? අම්මා තාත්තා නාවන කවනවා. ඊට පස්සේ මේ සමගියෙන් ඉන්නවා. නේද? ඊළඟට මේ තුන්දෙනා සමගියෙන් සෙල්ලම් කරලා මේ පොත්පත් පාඩම් කරනවා. සහෝදරයන්ගේ සමගිය තියෙන්න ඕනේ. සමගිය නැතුවම තමයි අපිට නැති ඉන්න තමයි අපිට යුද්ධයක් ඇති වුනේ. ඊට පස්සේ දරුවාගේ ආරක්ෂාව. හරි? අපේ සමාජයේ දරුවෝ දැහැ ගන්න නැත්නම් අන්තරට පස් කරන්න ගොඩක් අය බලන් ඉන්නවා. දරුවට බලාත්කාරකම් කරන ගොඩක් අය බලන් ඉන්නවා. මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට, කුඩු ගංජා වලට, සිගරට් වලට, බීඩි වලට, ඒ වගේ දේවල් වලට හුරු කරන්න බලන ගොඩක් අය ඉන්නවා. ඊළඟට බාල අපරාධ එහෙම නැත්නම් අපි කියන්නේ ළමා අපචාර අතවර සිද්ධ කරන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. බලෙන්. හරි? නේද? ඒ දේවල් වලින් අපි දරුවව ආරක්ෂා කරන්න දරුවට කියලා දෙන්න. පුතේ ඔයාලා මේ අඳුරන්නේ නැති අයත් එක්ක කතා කරන්න යන්න එපා. අඳුරන්නේ නැති අය අඳ ගැහුවත් ළඟට යන්න එපා. අඳුරන්නේ නැති අයත් එක්ක කොහෙවත් යන්න එපා. ඔයාලගේ ශරීරය අල්ලන්න දෙන්න එපා අඳුරන්නේ නැති අයට. එහෙම කියලා දරුවන්න දැනුවත් කරලා තියන්න ඕනේ. දරුවන් දැනුවත් කරලා තිබ්බහම දරුවෝ දන්නවා අම්මා මෙහෙම කිව්වා තාත්තා මෙහෙම කිව්වා යන්න හොඳ නැහැ. මගේ ආරක්ෂාව වෙනුවෙන් අම්මා මෙහෙම කිව්වේ කියලා එයා එතකොට තේරුම් ගන්නවා. හරිද? හරි. ඒ දේවල් හොඳින් මතක තියාගන්න. හොඳින් හිතට ගන්න. හරි?
අද වැඩසටහනේ මොනවයි අඩුපාඩුවක් වුණාද? එහෙම නැත්නම් තේරුම් නැති දේවල් තියෙනවද? එහෙම තියෙනවා නම් අහන්න. ඔයාලගේ පාසලේ, ඔයාලගේ දහම් පාසලේ, ඔයාලගේ යෞවන සමාජයේ නැත්නම් ළමා සමාජයේ නැත්නම් ඔයාලගේ ගමේ මේ වගේ වැඩසටහනක් කරන්න කැමති නම් පැය දෙකක විතර වැඩසටහනක් කරන්න හැකියාව තියෙනවා. එහෙමනම් තිරයට ඉස්සන මේ 0.73යි 361යි 425 දරන අංකයට මට කෝල් එකක් අරගෙන මාව සම්බන්ධ කරගන්න අරගෙන දින වේලාවල් වෙන් කරගන්න පුළුවන්. තව අමතරව මෞපිය ගුණ ධර්ම දේශනා පවත්වන පැය දෙකමාරක අම්මගේ තාත්තගේ ගුණය ධම්මපදයේ ගාථාවනුත් එක්ක එකතු කරලා ඊටම සරලව සම්බරව දරුවන්ට දැනෙන විදිහට පවත්වනවා සහ භාවනා වැඩසටහන් කරනවා පැයක පිළිකුල් භාවනාව ආදී භාවනා වැඩසටහන් දරුවන්ගේ පැත්තෙන් නම් භාවනා වැඩසටහන් පැය දෙකක් කරනවා. ඒ දේවල් වලට ඔබට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඔබගේ පාසලට දහම් පාසලට මාව වැඩම ගන්න හැකියාව තියෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවන්ගේ යහපත් අනාගතය දකින්න අපි අදම ක්‍රියාත්මක වෙමු.